එන්න අපි නිශ්චල වෙමු දෙවියන් වහන්සේව නමස්කාර කරන පිණිස අපි අපේ හදවත සංසුන් කරගමු ස්වාමීන් වහන්සේව නම්දින පිණිස අපි ගීතිකා කරුණන්ගේ පොතේ 19 වෙනි ගීතිකාව නිශ්චලව අපි මෙනෙහි කරමින් මේ කාලය ආරම්භ කරමු. අහස දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරයි. ගුවන්තලයේ උන්වහන්සේගේ හස්ත කර්මාන්ත දක්වයි. දවාලට කතා කරයි. රාත්‍රියට ඥානය දක්වයි. කතාවක්වත් වචනයක්වත් නැත. ඒවායේ ශබ්දය නොඇසෙයි. ඒවායේ මායිම් පොළව මුළුල්ලේද ඒවායේ වචන ලෝකයේ කෙළවර දක්වාද පැතිර ගියේය. ඒ උන්වහන්සේගේ සූර්යයාට මණ්ඩපයක් පිහිට උසේක ඔහු තමාගේ භවනයෙන් නික්මෙන මනාලයෙකු මෙන් තමාගේ ගමන දුවන්ට ශක්තිමත් කෙනෙකු මෙන් ප්‍රීති වෙයි. ඔහුගේ නික්ම යාම අහසේ කෙළවර වේ. වටේට යාමත් එහි කෙළවර දක්වා වේ. ඒකේ රස්නය නොයදෙන කිසිවක් නැත්තේය. ස්වාමීන් වහන්සේ වාසස් සම්පූර්ණය ආත්මය ප්‍රාණවත් කරන්නේය. ස්වාමින්ගේ සාක්ෂිය සත්‍යය නුවණ නැත්තන් ඥානවත් කරන්නේය. ස්වාමින්ගේ පනත් සාධාරණය සිත ප්‍රීති කරවන්නේය. ස්වාමින්ගේ ආඥාව පවිත්‍රය ඇස් එළිය කරන්නේය. ස්වාමින් කෙරේ බය පිරිසුදුය සදාකල් පවත්නේය. ස්වාමින්ගේ විනිශ්චය සැබෑය සම්පූර්ණයෙන්ම ධර්මිෂ්ඨය. ස්වර්ගයටත් එසේය අනර්ග ස්වර්ණ රාශිකටත් ඊට ආශා විය යුතුය. මී පැණිටත් මී වදයටත් වඩා මිහිරිය. තවද එයින් ඔබගේ මෙහෙකරුවාට අවවාද ලැබේ. ඒවා පැවැත්වීමෙන් මහත් විපාක ඇත්තේය. ස්වකීය වැරදි දැනගත හැකි කාටද? නොදන්නා වරද වලින් මා නිදොස් කළ මැනව. එඩිතරව පව් කිරීමෙන් ඔබගේ මෙහෙකරුවා වැළැක්වුව මැනව. ඒවා මා කෙරෙහි අධිපතිකම් නොකිරේවා. එවිට මම නිර්දෝෂ වන්නෙමි. මහත් අපරාධයන් නිදොස් වන්නෙමි. මාගේ පර්වතයේද මිදුම් කරුදෝ ස්වාමිනී. ඔබගේ මාගේ මුඛයේ වචන හා සිතේ භාවනාවද ඔබ ඉදිරියේ පිළිගැනීමට සිදුසු වේවා. ආමේන්. උන්වහන්සේගේ මැවිල්ලේ උත්කෘෂ්ඨවත් භාවය ගැන කතා කරනවා. අපි ඒ ගැන සිහි කරමින් අපි පළවෙනි ගීතිකාව ගායනා කරමු. දේව් ස්වාමිනී ඔබ අත්කම වන
ගාගුලැලි රුරා වැටෙයි හෙල් මාතින් ගං හෝගාලයි දෙව්ගුණ ගායමින් මා ආත්මය දෙව්හි විපාසසා මහත් බලය දෙව් ඔබ මහාත්මය දෙව්හි විපාසසා මහත් බලය දෙව් ඔබ දේවී පිය සිය පුත් පිදී පෙමින් මානිසාය ඒ පුදුමයක් මෙයි මා පව්බාර කුරුසේ මත දාලා දේවී පුතු පිදිලේ දහරා මා ආත්මය දෙව්හි විපාසසා මහත් බලය දෙව් ඔබ මහාත්මය දෙව්හි විපාසසා මහත් බලය දෙව් ඔබ ස්වාමීදුනි අපි ඔබට මේ අලංකාර සබතේ ඔබගේ දවසේ අපි ඔබට ස්තුති කියනවා. පියාණන් අපි ගීතිකා කරුවාණන් ඔබට ලියූ ගීය කියවනු ලැබුවා. අහස දෙවියන් වහන්සේගේ මහිමේ ප්‍රකාශ කරයි. ගුවන්තලයේ උන්වහන්සේගේ හස්ත කර්මාන්ත දක්වයි. දවාල දවාලට කතා කරයි. රාත්‍රිය රාත්‍රියට ඥානය දක්වයි. කතාවක්වත් වචනයක්වත් නැත. ඒවායේ ශබ්දය නොඇසේ. ඒවායේ මායිම් පොළව මුළුල්ලේද. ඒවායේ වචන ලෝකයේ කෙළවර දක්වාද පැතිර ගියේය. සමිඳුනි එදා දාවිද් රජතුමා ඔබගේ මැවිල්ලේ රහස් ඔබගේ මැවිල්ලේ සැබෑකම පියාණන් ඔබගේ මැවිල්ලේ ගැඹුර ඒ වචන තුල හොඳ ආකාරයෙන්ම දැන සිටියා. සමිඳුනි අපි අද විද්‍යාව ඉගෙනගෙන භෞතික විද්‍යාව අධ්‍යයනය කරලා අපිට ගෝචර කරගන්න බැරි පුදුම දේ එදා දාවිද් රජතුමා ඔබ වහන්සේ තුල එළිදරව් ලබලා තිබුණා. සමිඳුනි ඔබ වහන්සේ අපට උපකාර කළ මැන ඔබගේ වචනේ ඇති ගැඹුරු තැන් දැනගන්නට අද දවසෙත් ඔබ අපට උපකාර කරන්න සමිඳුනි ඔබගේ වචනය ගැන ඉගෙන ගන්න. ඒ වගේම දෙවියන් වහන්සේ ඔබට ප්‍රශංසා ගී ගයන්ට ඔබ වහන්සේ උපකාර කළ මැනව මන්ද ඔබ පමණක්ම දෙවියන් වහන්සේ නිසාවෙන් ඔබ හැර වෙන දෙවි කෙනෙක් නැහැ. ඔබ රූපයක පිළිමයක ගහක ගලක නැහැ සමිඳුනි. ඒ නිසා ස්වාමිනී ඔබට අපි ඍජුව කතා කරනවා.
වෙන මැදහත්කරුවෙක් නැහැ සමිඳුනි. ඒ නිසා අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ අපිට දී තිබෙන මේ අවස්ථාව වරම් රැගෙන සමිඳුනි ඔබට ගයන්ට, ඔබට ප්‍රශංසා කරන්නට, ඔබගේ වචනට ලං වෙන්න, දෙවියන් වහන්සේ අපේ ඉල්ලීම ඔබට ගෙනෙන්න ඔබ වහන්සේ අපිට දුන්න මේ දවසේ ඔබ අපට උපකාර කළ මැනව. වෙන ස්වාමිනී සියල්ල යටත් කරනවා. මුළු මෙහි අපි ඔබට බාර කරනවා. පියාණේ වෙන කිසිවක් ගැන නෙවෙයි. සබතේ රජුරුවන් වූ ඔබව නැමදීම ගැන පමණක් කල්පනා කරන්නට, ඔබව පමණක් මහිමයට ගෞරවයට පත් කරන්නට ඔබ උපකාර කළ මැනව. සියල්ල බාරයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපි නිශ්චලව දෙවියන් වහන්සේට නමස්කාර කරන පිණිස අපි සූදානම් වෙමු. හැමෝටම සුබ උදෑසනක්. මම හිතනවා හැමෝම ප්‍රීතිමත්ව ඉන්නේ කියලා. මොකද දෙවියන් වහන්සේගේ අභිමුඛයට, දෙවියන් වහන්සේගේ පාමුලට එනකොට, මේ දොරටුවෙන් ඇතුල් වෙනකොට අපේ සිතේ තියෙන ප්‍රශ්න, අපේ සිතේ තියෙන දුක, අපේ සිතේ තියෙන වේදනාව මොනවද කියලා හිතනවා. මොකද ඔබ මේ දොරෙන් අද උදෑසන ඇතුල් වෙද්දී, ඔබ නිවසෙන් පිට වෙලා එද්දී පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔබ හිටපු වාතාවරණය. ඔබේ සිත තාම කලබලකාරීද? තාම සංසුන් බවක් නැද්ද ඔබේ හිතවල? උන්වහන්සේ නම දින්න ඔබේ හිත දැන් කොයි තැනක වගේද තියෙන්නේ කියලා. අපි හැම මොහොතෙම අපි හිතන්නේ අපි ගැන විතරයි. මන්ද උන්වහන්සේට දෙන දැන අපේ ජීවිතවල ගොඩාක් දුරට අඩු වෙලා තියෙනවා. මේ උදෑසන උන්වහන්සේ ඔබේ දිහා බලන්න සූදානමින් ඉන්නවා. ඒත් අපි ලේස්ති නෑ උන්වහන්සේගේ අභිමුඛයට යන්න. මන්ද අපේ හිත මේ වෙලාවේ දැඩි කලබලකාරී තත්ත්වයක් ඇති. අපේ පවුලේ පුද්ගලයන් ගැන අපි හිතනවා ඇති. අපේ ප්‍රශ්න ගැන උන්වහන්සේගේ ඉදිරියේ හිතනවා ඇති. මේ දොරටුවෙන් ඇතුල් වෙද්දී මේ උදෑසන අපි උන්වහන්සේ නම දින්න යන්නේ උන්වහන්සේ ජීවමාන දෙවි කෙනෙක්. අපි හැම මොහොතෙම ඉස්සරහට වෙනවා අපේ ප්‍රශ්න ගැන උන්වහන්සේට කියන්න. අපේ යාඥාව වුණත් අපි ගොඩක් තැන්වලදී අපි ඉස්සරහට වෙන්නේ අපේ ඉල්ලීම් උන්වහන්සේට කියන්න. අපේ වේදනාවන් උන්වහන්සේ ඉදිරියේ තියන්න. ඒත් උන්වහන්සේට ස්තුති කරන ප්‍රමාණය අපේ ජීවිතවල අඩුයි. ඔබ ටිකක් මෙනෙහි කරන්න උන්වහන්සේට කොච්චරක් උන්වහන්සේට ස්තුති කරාද කියලා. අපේ ජීවිතවල උන්වහන්සේ මේ මොහොතේ ඔබව මාව මේ මොහොතේ ශක්තිමත් හිටවල තියෙනවා. උන්වහන්සේගේ අභිමුඛයට ඔබ මාව රැස් කරා නම් උන්වහන්සේට කොච්චර ස්තුති කරන්න ඕනද? මේ මොහොතේ ආරෝග්‍ය ශාලාවල මිනිසයන් සුවය හොයමින් ඉන්නවා. වේදනාවෙන් යන මිනිසයන් සහනය සොයමින් ඉන්නවා. කුසගින්න ඉන්න මිනිසයන් කන්න යමක් හොයනවා. ඒ දෙවියන් වහන්සේ සියලු දේ සම්පූර්ණ කරලා, ඒ සියලු දේ ඔබට මට ලබා දීලා, උන්වහන්සේ මැවිල්ලෙන් යහපත් ලෙස මවලා මිනිසයාට, ඒ කියන්නේ ඔබට මට දෙවියන් වහන්සේ යහපත් ලෙස දීලා තියෙනවා. මේ උදෑසන, මේ දවස, මේ සබත් දවස තවත් ඉර්ධිනක් විතරක් කරන්න එපා. මේ උදෑසන ඔබ ළඟ ඉන්න කෙනා ගැන හිතන්න එපා. උන්වහන්සේට ස්තුති කරන්න. මේ දවස, මේ අවුරුදු ගාණක් ඔබ ජීවත් වෙලා ඉන්නවද? මේ තප්පරයේ උන්වහන්සේ ඉදිරියේ උස්ම ගන්නවද? ඒ උන්වහන්සේගේ කරුණාව නිසා. අපි දැස් පියාගෙන ටික මොහොතක් උන්වහන්සේට ආඥා කරමු. අවංක වෙන්න මේ උදෑසන උන්වහන්සේගේ ඉදිරියේ. මේ කාලය හරි වටිනවා. මේ කාලේ අපි උන්වහන්සේගේ කුරුසයේ සිහි කරනවා. ඒ කුරුසයේ වින්දේ අන් මිනිසයන් නිසා නෙමේ, ඔබ මා නිසා. මේ උදෑසන ඔබගේ සිත උන්වහන්සේට දෙන්න. හලෙලුයා. ජීවමාන දෙව් පියාණන් වහන්සේ, පියාණෙනි ඔබ වහන්සේගේ පාමුලට පියාණෙනි මේ උදෑසන නැවනම ස්වාමිදුනි. පියාණෙනි ඔබ වහන්සේ පමණමයි ස්වාමිදුනි සියල්ල ස්වාමිදුනි. පියාණෙනි අපි දුර්වල අපේ নমස්කාරය ස්වාමිදුනි, මගේ নমස්කාරය, අපි එකිනෙකාගේ নমස්කාරය පියාණෙනි අපේ හදවතෙන් නැගෙන වූ নমස්කාරයක් ලෙස වෙන්න පියාණෙනි ඔබ වහන්සේ ස්පර්ශ කරන්න. පියාණෙනි ඔබ වහන්සේට පමණක් ස්වාමිදුනි සියලු ගෞරවය දෙන්න. පියාණෙනි අපේ හදවත ඔබ වහන්සේ විවෘත කරන්න පියාණන් වහන්සේ. පියාණෙනි අපි එකිනෙකා මේ දොරටුවෙන් ඇතුල් වෙනකොට පියාණෙනි විවිධාකාර මානසිකත්වයෙන් එන්නේ නැති ඒ සම්දුනි ඔබ වහන්සේගේ ඉදිරියේ සියල්ල නිෂ්ඵලයි මගේ යේසුනි. යේසුනි මේ වෙලාවේ ආඥා කරනවා අපි එකිනෙකාගේ හදවත ඇතුළාන්තයෙන් නැගෙන්නා වූ নমස්කාරයක් කරන්න. යේසුනි ස්පර්ශ කරන්න. ශුද්ධාත්මයාණෙනි මේ එකිනෙකාගේ හදවත ඔබ වහන්සේ දකිනවා යේසුනි. මේ උදෑසන ස්පර්ශ කරන්න පියාණන් වහන්සේ. ඔබ වහන්සේ නම දින්නට බැරිව තියෙන බාධා,
ඒ හදවත පියාණන් ඔබ වහන්සේ ඉවත් කරන්න පියාණන් වහන්සේ. ඔබ වහන්සේ ශුද්ධයි පියාණන් වහන්සේ. මගේ පියාණනි ඔබ වහන්සේගේ පාමුල යටත් වෙනවා සමිඳුනි මේ උදෑසන. ඔබ වහන්සේගේ පාමුල අයිදිනවා සමිඳුනි. යේසුනි ඔබ වහන්සේ ස්පර්ශ කරන්න පියාණන් වහන්සේ. ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙන්න හදවතක් ස්වාමිදුනි ඔබ වහන්සේ අපි එකිනෙකාට දෙන්න ස්වාමිදුනි. යේසුනි මේ නැවතත් ඔබ වහන්සේගේ පාමුල අයිදිනවා. යේසුනි ඔබ වහන්සේ තුල ස්වාමිදුනි ඇතුළාන්තයෙන් නැගෙන හදවතක් තුලින් ස්වාමිදුනි ඔබ වහන්සේව නම දින්නට ජේසුනේ අපිට ස්පර්ශ කරන්න. ශුද්ධාත්මයාණෙනි ඔබ වහන්සේ මේ මැදෙහි ක්‍රියා කරන දේව පියාණන් වහන්සේ නිසා ස්තුතියි සම්දුනි. හාලෙලූයා සම්දුනි. ආමේන්. උන්වහන්සේ ප්‍රශංසා මැදේ වැඩ සිටින ආ දේව පියාණන් වහන්සේ. උන්වහන්සේ සර්ව බලධාරී දේව පියාණන් වහන්සේ. උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ අදටත් හෙටටත් මතුවටත් ඔබේ ජීවිතේ ඔබ ඉපදුණු දවසේ සිට උන්වහන්සේ ළඟට යන දවස දක්වා උන්වහන්සේ ඔබ සමගයි. උන්වහන්සේ සදා කාලයේ වැජබෙන්නා වූ දේව පියාණන් වහන්සේ. උන්වහන්සේ මේ මැදෙහි ක්‍රියා කරන්නා වූ දේව පියාණන් වහන්සේ නිසා උන්වහන්සේ මේ මොහොතේ ස්තුති කරමු. සිහි කරන්න උන්වහන්සේ ඔබගේ ජීවිතේ කරා වූ සෑම දෙයක් ගැන මොහොතක් සිතන්න. ඔබට මේ උදෑසන දකින්න උන්වහන්සේ දුන්නා වූ කරුණාව ගැන. ඔබගේ දැස් උන්වහන්සේ මේ අලංකාරම ඇවිල්ලා දකින්න උන්වහන්සේ දුන්නා. ඔබගේ හුස්ම වලින් උන්වහන්සේව දකින්න උන්වහන්සේ මේ උදෑසන දුන්නා. මේ උදෑසන ඔබට මට අවදි වෙන්න උන්වහන්සේ කරුණාව දුන්නා. ඔබේ සිත උන්වහන්සේගේ ඉදිරියේ මේ වෙලාව ස්තුති කරවන්න. ස්තුති හදවතක් උන්වහන්සේගේ ඉදිරියේ වගුරවන්න. ඔබේ ආත්මය නිදහස් කරන්න මේ මොහොතේ. ඔබ ළඟ ඉන්න කෙනා ගැන හිතන්න යන්න එපා. උන්වහන්සේට ස්තුති කරන්න. උන්වහන්සේ මෙහි වැජපෙන්නා වූ දේව පියාණන් වහන්සේ. හාලෙලූයා පියාණනි. මිහි ඔබේ මහිමය පැතිරේවා. ඔබ වහන්සේ ප්‍රශංසා මැදේ වැඩ සිටිනා වූ දේව පියාණන් අද පැසසීමෙන් නිතිරේවා. ඔබ වහන්සේ මෙහි සිටින සවමා පුදනෝ ඔබට ප්‍රශංසාවේ පූජා. මෙහි ඔබේ මහිමය පැතිරේවා. අද පැසසීමෙන් නිතිරේවා. මෙහි සිටින සවමා පුදනෝ ඔබට प्रशंसावे पूजा. शुद्धि अब स्वामी सहे अब स्वामी अब तही मुलुमानी tahi mulu mahini mage suni obatai ye tani obatai apge premi obe naame osavamu me mihitalaye
කාලෙන් සදා කාලෙට වැජඹෙන්නව දෙවියන් වහන්සේ. පියාණනි මේ ලෝකේ මිනිසයන් කොච්චර ගියත් ඔබ වහන්සේගේ මුව දකින්න පියාණනි ඔබ වහන්සේ මාව ශක්තිමත් කරා. ඔබ වහන්සේ දහස් ගණන් අතරින් මාව තෝරගත්තා. ටික මොහොතක් උන්වහන්සේට ස්තුති කරන්න. ටික මොහොතක් උන්වහන්සේ ප්‍රශංසා කරන්න. මේ මොහොතේ උන්වහන්සේ අත්හරින්න එපා පියාණනි. පියාණනි මේ මිනිසයන් ඔබ වහන්සේ දකින්නවා පියාණනි. සම්දුනිය ඔබ වහන්සේට ප්‍රශංසා වේවා පියාණනි. ඔබ වහන්සේට ගෞරවය වේවා පියාණනි. පියාණනි ඔබ වහන්සේ සියලු මහිමේ තියෙනවා දේව පියාණන් වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේ සදාකාලී මාව දේව පියාණන් වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේ යෙහෝවා යයිරේ සම්දුනි. යේසුනි ඔබ වහන්සේ ජීවමානයි පියාණනි. ඔබ වහන්සේ සර්ව බලධාරී පියාණනි. පියාණනි ඔබ වහන්සේට ස්තුතියි කියන තරම් මම වටින්නේ නැහැ සම්දුනි. ඒත් ඔබ වහන්සේ වචනේ දුන්නා පියාණනි. පියාණන් වහන්සේ ඔබ වහන්සේ නොමැති නම් මා කොතරද කියලා මට හිතා ගන්න බෑ පියාණනි. ඒ සම්දුනි ඔබ වහන්සේ මාව ස්පර්ශ කරා පියාණන් වහන්සේ. මගේ ජීවිතේ වැටෙන තැන්වලදී ඔබ වහන්සේ මාව නැගිට්ටුවා පියාණන් වහන්සේ. ඔබ වහන්සේ සර්ව බලධාරී දේව පියාණන් වහන්සේ නිසා ස්තුතියි පියාණනි. ඔබ වහන්සේ ශුද්ධ නිසා ස්තුතියි පියාණන් වහන්සේ. පියාණන් වහන්සේ පියාණනි මම විඳින්න ඕන දුක සම්දුනි ඔබ වහන්සේ විඳ පියාණනි. සම්දුනි ඔබ වහන්සේ සියලු ගෞරවය මහිමය ලබන්නා වූ දේව පියාණන් වහන්සේ නිසා ස්තුතියි. ප්‍රශංසා වේවා පියාණනි ඔබ වහන්සේට ගෞරවය වේවා පියාණනි. හාලෙලූයා 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 යේසුනි ඔබ වහන්සේට ස්තුතියි. ස්තුතියි මගේ හුස්ම නිසා මගේ දැස් නිසා ඔබ වහන්සේට ස්තුතියි. මා නිසා ස්තුතියි මගේ පවුල නිසා ස්තුතියි සම්දුනි. හාලෙලූයා යේසුනි. ප්‍රශංසා වේවා මගේ යේසුනි. අපි ටික මොහොතක් ඉන්න වෙලාවේ අපි උන්වහන්සේගේ ඉදිරියේ ස්තුති කළා. අපි සියලු මහිමය උන්වහන්සේට දුන්නා. උන්වහන්සේ සියලු දේ යහපත් ලෙස මවලා මිනිසෙට අවශ්‍ය සියලු දේ යහපත් ලෙස මවලා මිනිසෙට මැව්වා. ඔබ මාව මවපු දේව පියාණන් වහන්සේ අනර්ග සැලැස්මක් අපේ ජීවිතවල දාලා තිබුණා. දාලා තියෙනවා ඉදිරියටත් ඉන්නවා. ඒ සැලැස්ම මැද්දේ අපේ ජීවිතවල අපිම සමහර තැන්වලදී අපේම අකීකරුකම් අපේම තීරණ නිසා උන්වහන්සේගෙන් ඈත් වෙලා තියෙනවා. ඒ ඈත් වීම තුල අපි තනි වෙලා වගේ අපිට දැනෙනවා. අපිට කවුරුත් නැහැ කියන හැඟීමක් යන මොහොතවල් ඇති. අපිට දුක හිතන තැන්වල ඉන්නවා ඇති. ඒ වෙලාවේ හිතනවා අපේ තැළුණු හිත අපේ බිඳුරු හිත සරසන්න මා ළඟ කවුරුත් නැහැ කියලා. ඒත් ඔබ විශ්වාස කරන්න මේ උදෑසන ඔබට සියලු දේ නැති වුණත් කවුරු ඔබව දාලා ගියත් උන්වහන්සේ ඔබව දාලා යන්නේ. උන්වහන්සේ එදා අපි මේ මොහොතේ සිහි කරන උන්වහන්සේගේ කුරුසය එදා උන්වහන්සේ කස්ස පාර ඒ ඇන ඒ කටු ඔටුන් දරුවේ වෙන කවුරුත් නිසා නෙමෙයි ඔබ නිසා මා නිසා. මේ ලෝකයේ ලස්සනට ඉන්න තිබුණු ජීවිතේ විනාශ කරගත්තේ අපිම තමයි. මම මේ වේදනාව විඳින්නේ මගේ වැරදි නිසා. ඒත් අපි යේසුස් වහන්සේගෙන් ඇහුවා ඇයි ස්වාමීනි ඔබ වහන්සේ මම නිසා මැරෙන්න තරම් මම උතුම් මුනේ කියලා. ටික මොහොතක් මෙනෙහි කරන්න උන්වහන්සේගේ ඉදිරියේ. මෙච්චර අවුරුදු ගාණක් මම වැරදි කර ඉන්නවා. ඒත් උන්වහන්සේ මට ප්‍රේමය කරනවා. මම නිසා පූජාවක් වුණා උන්වහන්සේ හිතා. උන්වහන්සේ නිහඬ පූජාවක් වුණා උන්වහන්සේ ඒ කුරුසිය දැරුවා. අද ඒ කුරුසිය දරන්න ඔබ මම ලෑස්තිද? මේ ලෝකේ අපි කොච්චර පව්කාර මිනිසයන් අතරින් පව්කාර මාව ඔබ වහන්සේ තෝරගත්තා. ඒට ස්තුතිවන්ත වෙන හදවතක් ස්තුතිවන්ත වෙන ජීවිතයක් ඔබ මම ගත කරනවද? මේ මොහොතේ තව දුර යන්න නැතුව උන්වහන්සේට ඔබ ඉදිරියේ ඔබගේ පාපය උන්වහන්සේට කියන්න. එච්චර පව්කාර මට උන්වහන්සේ ප්‍රේම කරන. ඇයි ඔබගේ පාපය උන්වහන්සේට කියන්න බැරි? ළඟ ඉන්න මිනිසයන්ගෙන් මේ උදෑසන ඔබ හොයන්න එපා. මේ කාලය උන්වහන්සේ තව දවස් කිහිපයක් අපිට දීන ගත කරන්න. අපි වටිනාකමක් දෙමු මේ පූජාවට උන්වහන්සේට. ඔබගේ පාපය මේ මොහොතේ උන්වහන්සේ ඉදිරියේ වගුරවන්න. මන්ද උන්වහන්සේගේ ලේවලින් සෝදනවා සුදාත්මයාණනි. අපේ හදවත ඔබ වහන්සේ මේ මොහොතේ දකින්නවා පියාණනි. ඔබගේ පාපය කියන්නේ ළඟ ඉන්න කෙනා ගැන හිතන්න එපා. තුමන්ගේ වැරදි
ගෙදැතින් සුවය ලබා සැනසෙන්නේ පෙළුණා වූ විඳුණා වාගේ සිත සුළු කරන්නේ එතුමන් ගෙදැතින් සුවය ලබා ස්වාමිදුනි මගේ තැළුණු හිත මගේ බිඳුණු හිත පියාණනි ඔබ වහන්සේගේ ඉදිරියේ වැගිරුවා පියාණන් වහන්සේ ඔබ වහන්සේ මාගේ දිහා බැලුවා පියාණන් වහන්සේ පියාණනි ඔබ වහන්සේට ස්තුතියි ස්වාමිදුනි මගේ වචනයෙන් කෙතරම් ස්තුති කරා ස්වාමිදුනි ස්තුතිය වටින්නේ නැහැ පියාණන් වහන්සේ මොකද මම පව්කාරයි පියාණන් වහන්සේ ඒ පව්කාරකම තුලින් මාව ගෙනාවේ ඔබ වහන්සේගේ කරුණාව නිසා පියාණන් වහන්සේ පියාණනි ඔබ වහන්සේව නම දෙන්නට පියාණනි මම සුදුසු නැහැ පියාණන් වහන්සේ ඒත් පියාණනි ඔබ වහන්සේ මාව සුදුසු කරා පියාණන් වහන්සේ ශුද්ධාත්මයාණනි ඔබ වහන්සේ පියාණනි අපේ ස්පර්ශ කරන නිසා ස්තුතියි පියාණන් වහන්සේ පියාණනි ඔබ වහන්සේගේ ශුද්ධත්වයේ දෙස ඔබ වහන්සේගේ ළඟට එන්න ආසයි පියාණනි ඒ තවටින් තියෙන දේවල් බාධා රැසයි පියාණන් වහන්සේ පියාණනි මේ බාධා මැද යන්න යේසුනි මට උපකාර කරන්න පියාණන් වහන්සේ පියාණනි ඔබ වහන්සේගේ ශුද්ධත්වයට ලං වෙන්න පියාණනි මාව ස්පර්ශ කරන්න පියාණනි ශුද්ධාත්මයාණනි මම ආසයි යේසුනි ඔබ වහන්සේගේ හඬ අසන්න ඔබ වහන්සේගේ නම දින්න ඒ සමදින මගේ හිත මේ මොහොතේ ස්වාමිදුනි විවිධාකාර හිත්වල යනවා පියාණන් වහන්සේ විවිධාකාර තැන්වල තියෙනවා ස්වාමිදුනි යේසුනි ඔබ ශුද්ධාත්මයාණනි අපිව ස්පර්ශ කරන්න ඔබ වහන්සේට නමස්කාර කරන්න පුළුවන් හදවතක් දෙන්න යේසුනි ශුද්ධාත්මයාණනි ඔබ වහන්සේට විතරමයි පුළුවන් පියාණනි ඔබව මාව ස්පර්ශ කරන්න යේසුනි ඔබ වහන්සේ ළඟට එන්න ඔබ වහන්සේ වේදා කුර්සියේ විඳ වේදනාව පියාණනි අද මට දැනෙන්න සලස්වන්න පියාණනි නොදැනෙන තරම් මේ ලෝකේ විවිධාකාර විදියට තියෙනවා සම්බුදු මනුෂ්‍යයන් මාව අත්හැරියත් ඒ මනුෂ්‍යයන් අතර සෑම මොහොතකද මට දුක දැනුණා ඔබ වහන්සේ මාව අත්හැරියේ නැහැ මාව දාලා ගියේ නැහැ පියාණන් වහන්සේ පියාණනි මනුෂ්‍යයන් සමදුනේ අපේ තරාදිරව බලලා අපි සමග සිටින්නේ නැති අපේ රූපය දැකලා අපි සමග සිටින්නේ නැති ඒ තුන්වහන්සේ කිසිම දෙයක් බැලුවේ නැහැ උන්වහන්සේ බැලුවේ අපේ හදවත විතරයි ඒ හදවත උන්වහන්සේ මේ උදෑසන දෙන්න මුළු ආත්මයෙන් උන්වහන්සේ නම දෙන්න මේ උදෑසන උන්වහන්සේ ශුද්ධ උදේව පියාණන් වහන්සේ ඒ අවටින් තියෙන සෑම දෙයක්ම නිෂ්ඵලයි මේ උදෑසන දව කුරුසියේ වින්දී මම නිසා උන්වහන්සේ අහන්න කියනවා අපි ගීතිකාවක් තියෙනවා ඔබ උදෙසා මා දිවි පිදුවේ මා උදෙසා ඔබ කිමද කළේ කියලා ඒ තැන අපේ ප්‍රශ්නේ අපේ ප්‍රශ්නාර්ථය අපේ හිතේ කොච්චර තියෙනවද අපි ජීවත් වෙන කාලේ අපි දන්නේ ඒ කාලේදී උන්වහන්සේ අපේ වටිනාකමක් දෙන්න පුළුවන් ලෝකේ මිනිස්සුන් ඉතින් අපි කොහෙද කියලා බලමු මේ උදෑසන උන්වහන්සේගේ ශුද්ධත්වයේ ඔබේ ප්‍රශ්නය ගැන ඔබේ වේදනාව අලංකාරත්වයට ලංවන විට අවතින් නැති දේ ඒ ආලෝකයේ සෙවණැලි ඔබ හද ලංවන ප්‍රීතිය සෙව්ව විට
සමිඳුනි ඔබ වහන්සේගේ ශුද්ධත්වයේ තුල නැති ප්‍රීතිය සමිඳුනි මේ ලෝකේ කොහෙන් හෙව්වත් නෑ පියාණනි. පියාණනි මම මේ වෙලාවේ ඉන්න ඇති සමිඳුනි විවිධ වේදනාකාරී සිතුවිලි වල රෝගීව ඉන්න ඇති සමිඳුනි. මිනිසයන්ගේ පවුල තුලින් දැනෙන වේදනාව තුලින් මම මේ මොහොතේ යනවා ඇති. ඒ සම්දුනේ ඔබ වහන්සේගේ සැලසීම මා තුළ තබපු නිසා ස්තුතියි පියාණන් වහන්සේ. මම ස්තුති කරනවා පියාණන් වහන්සේ ඔබ වහන්සේ මගේ හඬ අසන නිසා සම්දුනේ. හැම උදෑසනකම හැම රාත්‍රියකම හැම මොහොතකමද ඔබ වහන්සේ මා සමග සිටින නිසා ස්තුති කරනවා පියාණන් වහන්සේ. පියාණන් ඒත් මගේ සමහර වෙලාවට අපේ ජීවිතවලට අපිට අමතක වෙනවා පියාණන් ඔබ වහන්සේ මා සමග කියලා පියාණන්. පියාණනි ඔබ වහන්සේ මගේ ආඥාවට මගේ හඬට පිළිතුරු දෙන දේව පියාණන් වහන්සේ නිසා ස්තුතියි. ඒ හඬ අසලා ඒ කඳුළු දැකලා ඔබ වහන්සේ මට උත්තර දෙනවා දේව පියාණන් වහන්සේ. මේ උදෑසන ඔබට අවශ්‍ය ඇති ඔබට සුවය, රෝගයට සුවය, හිතට සුවය, ඔබට සමාදානය ඔබට අවශ්‍ය ඇති. යේසුනි මම ඔබ වහන්සේගේ ඉදිරියේ පියාණන් ඔබ දාවිත් වගේ නැතුව ඇති පියාණන් ඔබ වහන්සේගේ හදට ලං වෙන්න පියාණන් වහන්සේ. මන්ද පියාණන් මම පව්කාරයි. සහෝදරී යෝබ් වගේ කිසිම දෙයක් නැති වුණා. මට පුළුවන් ද පියාණන් ඔබ වහන්සේගේ ඉදිරියේ පියාණන් වහන්සේ ස්තුති කරන්න. පියාණන් මට ආබ්‍රහම් වගේ ඇදහිලා ශක්තිමත් වෙන්න බැරුව ඇති සම්දුනේ සෑම මොහොතක. ඒ සම්දුනේ ඔබ වහන්සේ මට උපකාර කරන දේව පියාණන් වහන්සේ නිසා ස්තුතියි. මාවත් නාරින දේව පියාණන් වහන්සේ නිසා ස්තුතියි මගේ යේසුනි මේ උදෑසන. පියාණන් වහන්සේ මගේ ජීවිතේ මේ මොහොතේ පියාණන් වහන්සේ එක වචනයක් එක පාරක් පියාණන් මගේ ජීවිතේ ඔබ වහන්සේ ස්පර්ශ කළොත් ඇති පියාණන්. සියලු දේ වෙනස් වෙනවා මගේ යේසුනි. මගේ ප්‍රශ්න මගේ දුක ප්‍රීතියට හැරෙනවා යේසුනි. මම ආස දේ ඔබ වහන්සේ මගේ ඉදිරියේ දෙනවා යේසු. මගේ බලාපොරොත්තු ඔබ වහන්සේගේ සැලැස්ම අනුව ඉටු කරන දේව පියාණන් වහන්සේ නිසා මගේ ආයාචනා මගේ යැදුම් ඔබ වහන්සේ අසර නිසා ස්තුතියි යේසුනි. පියාණන් මට මිනිසයන්ට කියන්න බෑ සමිඳුනි. මම මිනිසයන්ගේ ඉදිරියේ පියාණන් වහන්සේ වෙන ජීවිතයක් ගත කරන හැටි. කියන්න බැරි ප්‍රශ්න වේදනාව ඉන්නද ඒත් ඔබ වහන්සේගේ ඉදිරියේ මේ මොහොතේ කියනවා මගේ යේසුනි. අපි හැමෝම උන්වහන්සේගේ ඉදිරියේ ඔබට තියෙන වේල් ප්‍රශ්නය මන්ද උන්වහන්සේ මේ මොහොතේ විසිරෙන්නේ වෙනස් කරන්න පුළුවන් දේව පියාණන් වහන්සේ. උන්වහන්සේ ජීවමාන. සිහි කරන්න ඔබේ ජීවිතය ගැන. උන්වහන්සේ ජීවමාන දේව පියාණන්. ඔබ ළඟ සිටිනා වූ දේව පියාණන් ඔබ වහන්සේ තුල සිටිනා වූ දේව පියාණන් වහන්සේ. ඔබට ස්තුතියි පියාණන්. Magi kandulu daging
ජේසු කියා මාව සුවපත් කළේ ජේසු කියා මාව සුවපත් කළේ මායේ දුම්මසන පියේ මගේ කඳුළු දකින පියේ සුවය දෙන පියේ සුති දෙන ජේසුනේ සුති දෙන ජේසුනේ සුති දෙන ඔබට ස්තුතියි පියාණෙනි. ඔබ වහන්සේ සමදුනේ මගේ හඬ අසන නිසා ඔබ වහන්සේට ස්තුතියි. පියාණෙනි ඔබ වහන්සේට සියල්ල කරන්න පුළුවන් පියාණෙනි. මම විශ්වාස කරනවා යේසුනේ මගේ ජීවිතේ ඔබ වහන්සේ මහත් දේ කරන්න ආව දෙව් පියාණන් වහන්සේ නිසා. පියාණෙනි අපි එකපාරක් නැවතත් උන්වහන්සේගේ ඉදිරියේ අවංකව විශ්වාසයෙන් ඇදහිල්ලෙන් උන්වහන්සේට කියමු. ඔබේ වේදනාව, ඔබේ සුවය, ඔබට ඔබේ හිත දැන් මේ මොහොතේ කොයි වෙලාවෙද ඔබට අවශ්‍ය රෝගයට සුවයද, ඔබගේ ප්‍රශ්නයද උන්වහන්සේගේ ඉදිරියේ තියලා අපි අවංකව කියමු. මේ උදෑසන පියාණෙනි එකපාරක් මගේ මුව දකින්න. මගේ හඬ අසන්න. ඒ විතරම කැති සම්දුනි. අපි අවංකව උන්වහන්සේට එක මොහොතක් එකපාරක් කියමු. ඔබට හැකි පියාණනි සියල්ල හැකි. එකපාරක් මගේ දිහා බලන්න කියලා මේ උදෑසන. ශුද්ධාත්මයාණනි හාලෙලූයා යේසුනේ. ඔබට හැකි පියාණනි සියල්ල. ඔබට හැකි සියල්ල හැකි එක් වදනක් කීවොත් නැති ඔබට හැකි සියල්ල හැකි එක් වදනක් කීවොත් නැති වදනක් කීවොත් ජේසුවෙක් වදනක් කීවොත් නැති ස්වාමී අපට ප්‍රශංසා වේවා. ඔබ දෙවියන් වහන්සේ නිසා අපට සමදුනේ ඔබ වහන්සේට ස්තුතියි පියාණනි. පියාණනි ඔබ වහන්සේ මගේ හඬ ලෝටිනා මට ඔබ වහන්සේ වටිනාකමක් දුන්න පියාණනි. මගේ වචනෙන් ඔබ වහන්සේව නම දින්නට ඔබ වහන්සේ මට කරුණාව දුන්න පියාණනි. මාව ශක්තිමත් කරා යේසුනි. ඔබ වහන්සේට ස්තුතියි පියාණන් වහන්සේ. පියාණනි ඔබ වහන්සේ දා කල්වරි කන්දේ මා වෙනුවෙන් වැගිරූ ලේ නිසා ඔබ වහන්සේට ස්තුතියි. සමදුනේ ඔබ වහන්සේගේ ප්‍රේමය තුළ යන්න මට උපකාර කරන්න. යේසුනි පියාණනි ඔබ වහන්සේ නොවටිනා අපේ වටිනාකම දුන්නේ ඔබ වහන්සේ විතරයි. සියලු ගෞරවය, සියලු මහිමය, සියලු ප්‍රශංසාව ඔබ වහන්සේට විතරමයි සම්දුනේ. ඔබ වහන්සේ ජීවමාන නිසා ස්තුති කරනවා සම්දුනේ. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ජේසුනේ මේ මොහොතේ ආඥා කරනවා පියාණන් වහන්සේ. පියාණනි ඔබ වහන්සේ ශුද්ධ නිසා ස්තුති කරනවා පියාණනි. පියාණනි අපේ වචනෙන් ඔබ වහන්සේට ස්තුති කළා පියාණනි. ඒ වගේම යේසුනි ඔබ වහන්සේ අපිට කතා කරන්න යන නිසා ස්තුතියි පියාණන් වහන්සේ. පියාණනි ඔබ වහන්සේ දවසින් දවස උදයෙන් උදය පියාණනි නැවුන් ලෙස ඒ කියන්නේ යේසුනි ඔබ වහන්සේ අලුත් විදිහට පියාණනි මගේ ජීවිතේ ඔබ වහන්සේ දෙනවා පියාණන් වහන්සේ. පියාණනි වේදනාකාරී දවසක් ගත කරත් ඊළඟ දවසේ ඔබ වහන්සේ සමදුනේ යහපත් ලෙස ගත කරන්න ඒ ශක්තිය මට දෙන නිසා ඔබ වහන්සේට ස්තුතියි පියාණන් වහන්සේ. පියාණනි මේ වෙලාවේ යාඥා කරනවා පියාණන් වහන්සේ. දේව වචනය ගැන යාඥා කරනවා. පියාණන් වහන්සේ දේව දාසය ගැන බාර කරනවා. පියාණනි ඔබ වහන්සේ අපිට යම් දෙයක් අද දවසේ කතා කරන නිසා ස්තුතියි. පියාණනි අපි එකිනෙකාට පියාණනි මේ උදෑසන පියාණනි ඔබ වහන්සේ කතා කරන දේ හරියට තේරුම් ගන්න පියාණනි අපිට උපකාර කරන්න. පියාණන් වහන්සේ ඊට බැරිව තියෙන බාධාවලින් සමදුනේ අපි විවත් කරන්න පියාණනි. ඔබ වහන්සේ සමදුනේ ඒ වචන තුලින් අපිව පෝෂණය වෙන්න පියාණනි ඒ දොරටුවෙන් එළියට යනකොට පියාණනි ඒවා නිකම්ම වචන විතරක් නෙමෙයි සමදුනේ. සෑම මොහොතක මෙනෙහි කරන්න පියාණනි අපට උපකාර කරමනව සමදුනේ. මේ සියලු දේ බාර කරන්නේ ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.
එන අපි එක්ක ස්වාමීන් වහන්සේගෙන් වූ යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටිනා අපගේ පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය වේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ භූමි දිශකම් ලැබේවා. අපගේ දවස්පතා භෝජනය අද අපට ගෙන දුන මැනව. අපගේ වරදකාරයන්ට අප කමා කරන්නාක් මෙන් අපේ වරද අප කමා කළ මැනව. අපරිශාරණ පුණා නපුරාගෙන අප ගලවා ගත මැනව. මක්සද රාජ්‍යත් බලයත් මහිමයත් සදාකල් ඔබ වහන්සේගේමය. ආමේන්. අපි දේව වචනේ වෙත අපේ අවධානය යොමු කරමු. හොඳයි, අපි අපේ මැවීමේ කතාවේ 4 වෙනි දවසට අපි ඇතුල් වෙනවා. මැවීමේ කතාවේ 4 වෙනි දවසට අපි ඇතුල් වෙනවා. මගේ මතකය නිවැරදි නම් උත්පත්ති පොතේ අපි ඉන්නේ උත්පත්ති පොතේ 6 වෙනි අධ්‍යයනයේ. මට මේක ලොකු ශක්තියක් වුණ අධ්‍යයනයක් වුණා. අලුත්ම විදිහට හිතන්න, වචනේ කැණීම් කරන්න, වචනේ තියෙන වැදගත් දේ හොයන්න බලන්න උදව්වක් බවට පත් වුණා. හරි, මට මේක ආශිර්වාදයක් වුණා උත්පත්ති පොත තුළ දෙවියන් වහන්සේව දකින්න පිණිස. ඒක නිසා සමහර අවස්ථාවල්වලදී ගීතිකා ගායනා කරද්දී සමහර විට වෙනදට වඩා අර උත්පත්ති පොතේ මැවීමේ කතාව ඉගෙන ගැනීම තුළම සමහර දේවල් හරියට දැනෙන තැනකට ඇවිල්ලා තියෙනවා. මට අද මේ ගීතිකාව ගායනා කරද්දී මට ඇත්තට දැනුණා මේ ගීතිකාවේ කියන පදවල තියෙන සත්‍යතාවය කොච්චරද කියලා. පියතුමනි, ඔබටයි අපගේ ප්‍රේමය. ඔබේ නාමය ඔසවමු මේ මිහිතලයේ. මේ වචන මිහිතලයේ ගැන කතා කරද්දී, විශ්වය ගැන කතා කරද්දී, විශ්මිතභාවයන් ගැන කතා කරද්දී මට දැනෙනවා වෙනදට වඩා බලයලත් දෙවියන් වහන්සේ කියද්දී මේ දෙවියන් වහන්සේ කවුද කියන කාරණය ගැන වෙනදට වඩා මට හැඟීමක් ඇති වෙලා තියෙනවා. මම විශ්වාස කරන ඒ ආකාරයෙන්ම ඔබටත් දෙවියන් වහන්සේත් ගැන පුදුම කාරණාවල් දැනෙන්නේ නැති. අපි ගිය සතියේ දෙවියන් වහන්සේ කෙතරම් අපිට ප්‍රේම කළාද කියන කාරණේ අපි බැලුවා. වෘක්ෂලතා, තනකොළ මේ දේවල් මෙවුවා විතරක් නෙවෙයි. දෙවියන් වහන්සේ අපිට තියෙන ආදරය නිසා අවුරුදු 60ක් මිනිස්සෙක් ජීවත් වුණොතින් මිලදී අරගෙන අපි උස්ම ගත්තා නම් කොච්චරද? කාටද කියන්න පුළුවන්? මතක කාටද? 9 බිලියන 933 මිලියන 840,000ක් හුස්ම ගන්න විතරක් වියදම් කරන්න ඕනේ වර්තමානයේ වටිනාකම අනුව. හැබැයි දෙවියන් වහන්සේ ඒ සියල්ල කොයි ආකාරයෙන්ද 3 වෙනි දවසේ අප වෙනුවෙන් නිර්මාණය කළේ කියන කාරණේ දිහා අපි බැලුවා. ඉතින් සමහර අවස්ථාවලදී මට දෙතුන් දිනක් කතා කරලා කිව්වා ගිය සතියේ වීඩියෝ එක මම දන්නේ මොකක් හරි හේතුවක් නිසා ඒක රෙකෝඩ් වෙලා තියෙන්නේ හරි ආකාරයෙන් නෙවෙයි. නමුත් මම උපරිම උත්සාහයක් දරනවා පුළුවන් ආකාරයකින් ඒක සක්සලා දෙන්න. විශේෂයෙන් මේ කුමාරිත් කතා කරලා ඇහුවා ඒක අර ගලන් ආපු ගලායම නැති වෙනකොට හරි අමාරුයි කියලා. ඒ නිසා මම උත්සාහයක් දරන්නම් ගිය සතියේ වීඩියෝ එක අපිට සමහර සහෝදරයන්ගේ උදව්වත් එක්ක ඒක හරි ආකාරයෙන් ආපහු ගොඩනගන්න. කොහොම වුණත් 4 වෙනි දවසේ මම හිතනවා මං වගේ කෙනෙක්ට උත්පත්ති පොතේ 4 වෙනි දවස කියන එක දේශනා කරන්න තියා හිතා ගන්නවත් බැරි දවසක් බවට පත් වුණා. හේතුව ඒකේ කියන කාරණාවල් භෞතික විද්‍යාව, තාරකා විද්‍යාව කරපු කෙනෙක්ට තමයි ගෝචර වෙන්නේ. ඒක අපේ පොළවෙන් එහා විශ්වයේ තියෙන කාරණාවක් ගැන දෙවියන් වහන්සේ කතා කරනවා. ඒ නිසා මම ඒකේ අද දවසේ ඒකේ ඒ භෞතික කාරණාවල් තුල තියෙන ගැඹුරු විද්‍යාත්මක කාරණාවල් ගැන කතා කරන්න යන්නේ නැහැ. හේතුව ඒ ගැන කතා කරන්න මම ප්‍රඥාවන්ත මදි. දෙවියන් වහන්සේ එතරම් මහත් දෙවි කෙනෙක්. 4 වෙනි දවසේ සුළු දවසක් විදිහට අපි දැක්කට ඒ දවසේ කරලා තියෙන කාරණා දිහා බලපුවාම ඒ නිසා නමුත් ඒ කාරණාවල දෙවියන් වහන්සේගේ සැලසුම් ගැන හරි අරුම පුදුම දේවල් ටිකක් මම උන්වහන්සේගේ වචනය තුල දකිනවා. අපි ඒ ගැන අවධානය යොමු කරමු. අපි අද දවසේ අදාළ බයිබල් කොටසට අපි අවධානය යොමු කරනවා. උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ ඉඳලා 19 වෙනි පදේ දක්වා. උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ ඉඳලා 19 වෙනි පදේ දක්වා මම කැමති අපි පෙර පුරුදු විදිහටම දේව වචනයට ගරු කරමින් නැගී සිටමින් අපි මේ කොටස කියවමින් ස්වාමීන් වහන්සේදී අපි අයදිමු මේ කොටසේ තියෙන ගැඹුරු සත්‍යයන් තේරුම් ගන්නට දෙවිඳුනි අපිට උපකාර කරන්න කියලා.
දෙවියන් වහන්සේ රාත්‍රියෙන් දවාල වෙන් කිරීමට අහස් තලෙහි ආලෝකයෝ වෙත්වා ඒවා ලකුණු පිණිසද ඍතු පිණිසද දවස් පිණිසද අවුරුදු පිණිසද වෙත්වා පොළවට එළිය දීමට ඒවා අහස් තලෙහි ආලෝකයන් පිණිස වෙත්වයි කීසේක. ඒ එසේ විය. දෙවියන් වහන්සේ මහත් ආලෝක දෙක සෑදූසේක. වඩා මහත් ආලෝකයේ දිවා භාගය කෙරෙහි අධිපතිකම් කරන පිණිසය. කුඩා ආලෝකය රාත්‍රී භාගය කෙරෙහි අධිපතිකම් කරන පිණිසය. උන්වහන්සේ තාරකාද සෑදූසේක. පොළවට එළිය දෙන පිණිසත් දවාල කෙරෙහිද රාත්‍රිය කෙරෙහිද අධිපතිකම් කරන පිණිසත් අන්ධකාරයෙන් එළිය වෙන් කරන පිණිසත් දෙවියන් වහන්සේ ඒවා අහස් තලෙහි තැබූසේක. දෙවියන් වහන්සේ ඒ යහපත් බව දුටුසේක. සවස විය උදය විය ඒ 4 වෙනි දවසක්ය. සමිඳුනි අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ඔබගේ වචනේ සත්‍යතාවය ගැන. පියාණී වෙන කිසිවක් ගැන නෙවෙයි ඔබගේ හඬ දෙස අවධානය දෙන්නට ඔබ වහන්සේ අපිට හැම කෙනෙක්ටම උපකාර කළ මැනව. පියාණී මේ වෙලාවේ ඔබගේ වචනයට වඩා උතුම් දෙයක් නැහැ. ඒ නිසා සමිඳුනි ඒ උතුම් දේ වෙත අවධානය දෙන්න ඔබ වහන්සේ අපිට උපකාර කළ මැනව. වෙන අපි යටත් වෙනවා ඔබ වහන්සේ අප සමග සිටිය මැනව. යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමේන්. හොඳයි අපි හැම කෙනෙක් අසුන් ගමු. 4 වෙනි දවස ඊටාම වැදගත් දවසක්. මම ඔබෙන් ඇහුවොත් මම කව හේබ්‍රෙව් භාෂාව තුළ ඉලක්කම් සහ අකුරු සමානයි. ඒ අකුරු වල තිබුණා යම් වචනයක් නැත්නම් යම් අර්ථයක් නැත්නම් ඉලක්කම් වලට යම් අර්ථයක් තිබ්බා. ඒ නිසා පළවෙනි අකුර අලෙෆ් කෙද්දී අලෙෆ් කියන අකුර තුර අර්ථයක් තිබ්බා. ඒකේ වටිනාකම එක බවට පත් වුණා. අපි පෙරලා බලමු 4 වෙනි දවසේ කාටද මතක 4 වෙනි දවසේ අපි 3 වෙනි දවසේ වෙද්දි දන්නවා 4 වෙනි දවසේ මොකක්ද සලකුණ මොකක්ද අදහස මොකක්ද වටිනාකම කාටද මතක 4 වෙනි දවස නැත්නම් 4 කියන ඉලක්කමේ හේබ්‍රෙව් වටිනාකම මොකක්ද? සති 6ක් යනකොට අපි මේක කාටද මතක 4 මම පළවෙනි දවස් දෙවෙනි දවස් දේශනාවේදී chart එකක් දාලා පෙන්නුවා. 6 වෙනි දවසේ මිනිසයා දෙවියන් වහන්සේගේ බලය ජේසුස් වහන්සේ කාටද මතක? දෙවියන් වහන්සේගේ බලය දෙවියන් වහන්සේ 4 කියන ඉලක්කමේ අර්ථය තමයි ජේසුස් වහන්සේ. එතකොට ඉරහඳ තාරකා මවපු දවස ජේසුස් වහන්සේත් එක්ක යම් බැඳීමක් තියනවද? මේක හරි අපූර්ව කාරණාවක්. ඉරහඳ තාරකා සහ මේ විශ්වයේ මැවීම මම ඔබට නැවත කියනවා මේකේ සමහර පදවල අරුත පහදා දෙන්න මම ප්‍රඥාවන්ත නැහැ. මම උදාහරණයක් විදිහට ඔබට කියන්නම්. මේ කොටසේ කතා කරලා කියන 18 වෙනි පදයේදී අන්ධකාරයෙන් එළිය වෙන් කරන පිණිසත් දෙවියන් වහන්සේව ආස්තලයේ තැබූසේක. දැන් මේ තැබූසේක කියන වචනය අනිත් හැම තැනකදීම අපි දන්නවා දෙවියන් වහන්සේ ප්‍රකාශයක්පත් කරනවා පොළවේ ගස් හට ගනීවා කියලා. හැබැයි මේ කොටසේදී උන්වහන්සේ ඉර හඳ තාරකාවල් බිහි වේවා කියනවට වඩා හඳ අරගෙන තියලා තියෙනවා. මම කල්පනා කරා හඳේ පිහිටීමේ බලපෑම ලෝකෙට කොයි ආකාර වෙයිද කියලා. මේ වචනේ මුල් භාෂාවට යද්දී දෙවියන් වහන්සේ ඒවා ආස්තලයේ තැබූසේක කියද්දී අපි සමහර දේවල් තියෙනවා කොහේ හරි තැනකදී හරි පරිස්සමට අරන් තියෙනවා. වැදිලා වැටෙන්නේ නැති වෙන්න, හානියක් නොවන පිණිස හරි පරිස්සමට තියෙන අවධානයෙන් තියෙනවා. අනේ අදහස තමයි තියෙන්නේ ආස්තලයේ දෙවියන් වහන්සේ මේ දේවල් තැබූසේක. දැන් දෙවියන් වහන්සේ හඳ මම නිකන් කල්පනා කරා දෙවියන් වහන්සේ හඳ උන්වහන්සේ එහෙම තැබුවා නම් ඒ තබපු එකේ වටිනාකම මොකක්ද කියන කාරණය ඔබ දන්නවද? දෙවියන් වහන්සේ මේ හඳ තියපු තැන නිසා පොළවේ තියෙන ගුරුත්වාකර්ෂණෙත් එක්ක
ලෝකේ එක්තරා ප්‍රදේශයක නැත්නම් උත්තර ධ්‍රවයට මුහුදේ රැල්ල එක පැත්තකට හමන්න පටන් ගන්න තියෙනවා. ඒ දශමයකවත් වෙනසක් නැති නිසා දක්ෂිණ ධ්‍රවයේ මුහුද රැල්ල අනිත් පැත්තට නැත්නම් දක්ෂිණ මේක මුහුද රවුම් ආකාරයක එක පැත්තක් එහෙන් යද්දී ඒක අපි අතින් පෙන්වන්න බෑ. අනිත් එක අනිත් අතට කැරකෙන පිණිස දෙවියන් වහන්සේ මිම්මට තියලා තියෙනවා. මිම්මට තියලා තියෙනවා. පහුගිය දවස්වල දේවස්ථාන ඉදිකිරීම කරද්දී සමහර දේවල් ලනු ඇදලා හරි මිම්මට තිබ්බා. ඒ මිම්ම පොඩ්ඩක්වත් වෙනස් කළේ නැහැ. ඒ මිම්මේ පොඩි වෙනසක් සිද්ධ වුණොතින් ගොඩක් දේවල් ඇදට පේන්න යනවා. දෙවියන් වහන්සේ හඳ හරි මිම්මට තියලා තියෙනවා. මේ හැම වචනයක් තුළම දෙවියන් වහන්සේගේ ප්‍රඥාවේ බල මහිමය හරි පුදුමාකාරයි. උන්වහන්සේ හැම දෙයක්ම මේ වචනේ පුංචි දේ පවා උන්වහන්සේ වචනේ පාවිච්චි කරද්දී ඒකේ ගැඹුරු අපිට හිතා ගන්න බැරි අපිට බුද්ධියට ගෝචර වෙන්නේ නැති තරමේ දේවල් තියෙනවා. අපි දන්නවා අපි ඉස්කෝලේදී 4 වසර 5 වසර වගේ පන්ති වලට එනකොට අපිට කියනවා ඉරේ සූර්යයාගේ තියෙන ප්‍රයෝජන මොනවද කියන එක. අපි අපේ මතකයේ අලුත් කරගත්තොත් ඉරෙන් තියෙන ප්‍රයෝජන මොනවද? ඇඳුම් වේල ගන්න පුළුවන්. ප්‍රභා සංශ්ලේෂණය නිසා කෑම බීම අපිට ලැබෙනවා. තව දේවල් දකින්න පුළුවන්. ඔව් පුතේ. ආලෝකය ලැබෙනවා. තව මොනවද තියෙන්නේ? බලන්න අපේ ශිෂ්‍යත්ව කරපු ළමයි ඉන්නවා. ඉරේ ප්‍රයෝජන. ඇහෙන්නේ අයියෙන් කියමු මම වගේ කෑම. වර්ණ හැදෙනවා. රයිට්. දැන් දෙවියන් වහන්සේගේ වචනේ උන්වහන්සේ කියන ඇයි මම ඉරහඳ තාරකා මැව්වේ? හේතුව ආලෝකයේ තිබ්බ මේ වෙනකොටත් ලෝකේ උන්වහන්සේ පළවෙනි දවසේම ආලෝකයේ වේවා කිව්වා. ඇත්ත ආලෝකයේ ඉරෙන් ලැබෙනවා. හැබැයි ආලෝකයේ තිබිලා තියෙනවා. බයිබලයට යනකොට බයිබලයේ කියන දෙවියන් වහන්සේ රාත්‍රියෙන් දවාල වෙන් කිරීමට අහස්තලයේ ආලෝකය වෙත්වා ඒවා ලකුණු පිනිස ඒවා ඍතු පිනිස ඒවා දවස් පිනිසද අවුරුදු පිනිසද වෙත්වා. දැන් මම ඔබෙන් ඇහුවොතින් මෙතන මේ මොකක්ද කියන්නේ? දෙවියන් වහන්සේ රාත්‍රියෙන් දවාල වෙන් කිරීමට අහස්තලයේ ආලෝකය වෙත්වා. අහස්තලයේ ආලෝකය වෙත්වා නෙමෙයි ආලෝකයෝ වෙත්වා. ඒවා ලකුණු පිනිස, ඍතු පිනිස, දවස් පිනිස, අවුරුදු පිනිස කිසිවක් නිකන් නිස්කාරණේ බයිබලයේ ලියවෙන්නේ නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේ රාත්‍රියෙන් දවාල වෙන් කිරීමට වෙන් කරනවා. හැම දවසකම දෙවියන් වහන්සේ වෙන් කිරීමක් කරනවා. දෙවියන් වහන්සේ කියදී එලෝහිම් පළවෙනි දවසේ ආලෝකයේ අන්ධකාරයෙන් වෙන් කළා. දෙවෙනි දවසේ ජලය ජලයෙන් වෙන් කළා. තුන්වෙනි දවසේ මුහුදෙන් වියලි බිම වෙන් කළා. හතරවෙනි දවසේ රාත්‍රියෙන් දවාල වෙන් කළා. රාත්‍රියෙන් දවාල වෙන් කිරීමට ආස්තලේ ආලෝකයෝ වෙත්වා. අපි මේ පද ඕන තරම් කියවලා තියෙනවා. හැබැයි මේවා දැකලා නැහැ. ඇයි දෙවියන් වහන්සේ කිව්වේ ආස්තලයේ heaven නැත්නම් අවකාශයේ ආලෝකයෝ වෙත්වා? අපිට ඉරෙන් ලැබෙන ප්‍රයෝජන තමයි ආලෝකය. ඔබ දන්නවද? අහස්තලයේ ආලෝකයෝ වෙත්වා කියද්දී විද්‍යාඥයෝ විශ්වාස කරනවා ඉරවල් නැත්තම් ආලෝකය නිපද වෙන ආලෝකය දෙන ග්‍රහ වස්තුන් 4.84ක් මේ විශ්වයේ තියෙනවලු. කොහොමද එක පදයක ආලෝකයෝ කියනකොට දෙවියන් වහන්සේගේ එක වචනයක විද්‍යාඥයෝ දැනට විශ්වාස කරනවා ආලෝකය නිකුත් කරන බයිබලේ පදයක කියනවා ඒවට උන්වහන්සේ නම් තැබූසේක කියලා. අපිට ඉන්නවා සූර්යයා. තව මේ වගේ ආලෝකයෝ
මම හැම තැනම බලද්දි මෙන්න මේ ආකාරයෙන් තමයි මේකේ ආලෝකේ නිකුත් කරන අහසේ වස්තුන් 4.84ක් තියනවලු. හැබැයි අපිට තියෙන්නේ එක ඉරයි. මම ඔබෙන් අහුවොත් මෙච්චර ගොඩක් ආලෝකයේ නිකුත් කරන වස්තු තියලා ඇයි ඉරෙන් විතරක් අපිට ආලෝකය එන්නේ? ඇයි ඉරෙන් විතරක් ආලෝකය එන්නේ? ඉර පායන්නේ නැති දවස්වල නැත්නම් ඉර වැහුයි අඳුරට වැහුණු දවස්වලට නැත්නම් රාත්‍රියට වෙන දේවල් වලින් ඔච්චර ආලෝක වස්තුන් තියෙන ඒ වගේනුත් අපිට එන්න ඕනේනේ. ඒකට දුර බලපානවා. ඒතර එච්චර විශාල දුරක දෙවියන් වහන්සේ මෙව පිහිටවලා තියෙනවා. මේකට විද්‍යාත්මක හේතු ගොඩාක් තියෙනවා. ඇයි අපිට ඉරෙන් සූර්යයාගෙන් විතරක් ආලෝකය නිකුත් වෙන්නේ කියන කාරණය. හැබැයි අහස්තලයේ ආලෝකය වෙත්වා කියද්දී ඔබ දන්නවද මේ අපේ ශීරපතය. මේ තියෙන අපේ ශීරපතය. අපි ඉන්නේ මෙතන කොහේ හරි තැනක ඉරෙන් මෙන්න මෙච්චර ප්‍රමාණයකට ආලෝකය නිකුත්. අර 4.84ක් මං කිව්වේ මේ 4.84 තමයි මේ තියෙන්නේ. ඉරවල් මෙච්චර ගොඩක් දෙවියන් වහන්සේ තියලා තියෙනවා. හැබැයි මේ එකකින්වත් ආලෝකය අපිට එන්නේ නැහැ. බයිබලයේ කියනවා පොළවේට එළිය දීමට ඒවා අහස්තලයේ ආලෝකයන් පිණිස වෙත්වායි කීසේක. හැබැයි අපිට පොළවේට එන්නේ මේක විතරයි. කලින් පදේ කියන දෙවියන් වහන්සේ ආලෝකයෝ වෙත්වා. දෙවියන් වහන්සේගේ එක වචනයක බලය කොච්චර මහිමවත්ද. ඔබත් මමත් මේ සෙල්ලම් කරන දෙවියන් වහන්සේ ඇත්තටම මට උන්වහන්සේ ගැන තියෙන හැඟීම ආකල්පය වෙනස් වෙන්න උත්පත්ති පොතේ පළවෙනි දවස් 6 ඇති. උන්වහන්සේ මේ එක වචනයක්වත් නිකන් නැහැ. මේ ඉරවල් මෙච්චර ආලෝකය නිකුත් කරන තාරකා මෙච්චර මේ එකක් ඇතුලේ ශීරපත ගණනාවක් මේක ඇතුලේ තියෙනවා. ගණන් කරගන්න බෑ. අපේ ශීරපතේ අපි දන්නවා හරි ග්‍රහලෝක 9ක් හරි 11ක් හරි මෙච්චර ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. මේ හැම එකක්ම එහෙමයි. ඒතර දෙවියන් වහන්සේගේ විශාලත්වය කොච්චර මහත්ද? අපි මේ රජපුටුවක වාඩි වෙලා අපිත් එක්ක අපි කරන දේවල් දෙවියන් වහන්සේ දකින්නේ. දෙවියන් වහන්සේට හොරාට කරන්න පුළුවන් කියලා හිතුවට දෙවියන් වහන්සේ හරි අරුම පුදුම සම කරන්න බැරි අසම සම දෙවි කෙනෙක්. ඒ නිසා උන්වහන්සේ කියන මාව රූපයකට ගන්න උඹලා. මාව රූපයකට සීමා කරන්න එපා. රූපයක් ගැන හිතන්නවත් එපා. මම මෙහෙම දෙවි කෙනෙක්. කොහොමද රූපයකට මාව සමාන කරන්නේ? ඒ නිසා උන්වහන්සේට ඒක නුරුස්සනවා කිව්වේ. සෙනෙහවන්තනි අපේ දෙවියන් වහන්සේ එක වචනයක් අපි ගායනා කර වචනයක් කිව්වොත් ඇති. උන්වහන්සේ කියපු වචනවල බලය බලන්න. මේ කොටස දිහා අපි යනකොට හඳ අපි දන්නව ආලෝකය නිපදවීම කරන්නේ නැහැ. හැබැයි හඳ දෙවියන් වහන්සේ මං කිව්වා 4 වෙනි දවසේ යේසුස් වහන්සේ හඳ රූපකයක් දෙනවා. හඳ බැබලෙනවා ඉර එළියෙන්. හඳ බැබලෙනවා ඉර එළියෙන්. ඉර කියන එක බයිබලයේ ලකුණු පිණිස කියලා තියෙනවා. මේවා තිබ්බේ ලකුණු පිණිස. ඉර කියන එක ගැන බයිබලයේ කතා කරලා කියනවා බෙත්ලෙහෙමේ හිරු නැත්තම් බෙත්ලෙහෙමේ තාරකාව යේසුස් වහන්සේ. ඒතර යේසුස් වහන්සේගේ තාරකාවෙන් හඳක් වගේ ඉන්න අපි බැබලෙන්න ඕනේ. එම රූපකයක් මේක ඇතුලේ මම දකිනවා. අපිට ගොඩක් තාරකාවල් තිබුණා. හැබැයි අපිට බැබලෙන්න තියෙන්නේ ජේසුස් වහන්සේ කියන ඒ ආලෝකයෙන්. හඳ බැබලෙන්නේ ඒ ආලෝකයෙන්. සෙනෙහවන්තනි ඒ දේවල් කෙසේ කොහොම වුණත් මම ඔබත් එක්ක කාරණා කීපයක් බෙදා ගන්නවා. මම විශ්වාස කරනවා ඔබ අවධානයෙන් අහගෙන හිටියොතින් මේ දේවල් ගෝචර කරගන්න ඔබට පුළුවන් වේවි. උත්සාහ දරමු අපි තේරුම් ගන්න. තව අපිට දවස් 3ක් තමයි තියෙන්නේ උත්පත්ති පොතේ අධ්‍යයනයට යන්න. මම දන්න සමහර තැන්වලදී ඔබට නීරස නිසා ගෝචර නොවන නිසා ඇති කියලා හිතන තැන් තියෙන්න පුළුවන්. බයිබලයේ අපිට කියනවා ඉරේ ප්‍රයෝජන ගැන නැත්නම්
ආලෝකයේ ප්‍රයෝජන ගැන බයිබලයට අනුව නම් ඒවා ලකුණු පිණිසද, ඍතු පිණිසද, දවස් පිණිසද, අවුරුදු පිණිසද වෙත්වා. දෙවියන් වහන්සේ මේ ආලෝක වස්තුන් පිහිටෙව්වේ ලකුණු පිණිස, ඍතු පිණිස, දවස් පිණිස, අවුරුදු පිණිස. ඒ නිසා මේ කාරණය ගැන කල්පනා කරෝතින් අපිට නොතේරෙන නිසා මේකේ මොකක්ද කියලා අපිට හොයාගන්න බැරි නිසා ටිකක් හිතන්න ඕනේ ඇයි දෙවියන් වහන්සේ ආලෝකයේ පිණිස වගේම ලකුණු පිණිස ආලෝක වස්තුන් තිබ්බේ. අපි දන්නවා පළවෙනි දවසේ දෙවියන් වහන්සේ ආලෝකයේ වේවා කිව්වා. පළවෙනි දවසේ දෙවියන් වහන්සේ ආලෝකයේ වේවා. මම එදා ඔබට කතා කරද්දි කිව්වා පළවෙනි දවසේ ආලෝකයේ වෙත්වා කියද්දි ඕර් කියන වචනේ තමයි පාවිච්චි කළේ. ඒක ආලෝකය තමන් තුලින් නිකුත් වෙන දිශාවකින් දිශාවට ගමන් කරන යන්නේ මේ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වුණා. උන්වහන්සේගේ ආලෝකයේ ලෝකයේ තුල බැබලෙන පිණිස. දැන් මේ හතරවෙනි දවසේදී මම එදත් ඔබට කිව්වා මෝර් කියන වචනේ නැත්නම් මාර් කියන වචනේ පාවිච්චි වෙලා තියෙනවා. ඒක දෙවියන් වහන්සේ විසින් මවනු ලැබූ නිර්මාණය කළා වූ ආලෝකයක්. අර නිර්මාණය නොකළ ආලෝකයක්. මේක නිර්මාණය කළා වූ ආලෝකයක්. ඒ නිසා දැන් දෙවියන් වහන්සේගේ වචනයට අනුව උන්වහන්සේ හේතුන් දීලා තියෙනවා. ඇයි මම ආලෝක වස්තුන් මේ විශ්වයේ තිබ්බේ? ලකුණු පිණිස. සෙනෙහවන්තේනි, ඍතු පිණිස, දවස් පිණිස, අවුරුදු පිණිස. ලකුණු පිණිස මොකටද දෙවියන් වහන්සේ ආලෝක වස්තුන් පිහිටවන්නේ නැත්තේ? ඔබ මේ පදේ කියවලා ඇති 100,000 ගාණක්. මට උදාහරණයක් දෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ තියපු ලකුණක් තමයි ලකුණු පිණිස කියද්දි මෙන්න මේ නිසයි දෙවියන් වහන්සේ මේ වචනේ පාවේ. එක වචනයක්වත් නිකන් නෙවෙයි. මොකද්ද ලකුණ? ආලෝක වස්තුන්ගේ මොකක්ද මේ ලකුණක් තිබ්බේ? මම ඔබට තවත් සරල කරෝතින් මේ ලකුණු කියන වචනේ හේබ්‍රෙව් වචනේ තමයි ඕත් කියන එක. ඒකේ අදහස තමයි අරුම පුදුම විශේෂ එළිදරව්වක් පිණිස. අරුම පුදුම සංකේතයක් සලකුණක් දෙන පිණිස. ඒ කියන්නේ ග්‍රහලෝක ග්‍රහ වස්තුන් උන්වහන්සේ පිහිටෙව්වා අපිට සංඥාවක් පණිවිඩයක් දෙන පිණිස. මේ ළඟදී වාහනේ යන ගමන් මම මගේ දරුවන්ගෙන් ඇහුවා පුතේ පාරේ ඇඳලා තියෙනවා කොටුවක්. ඔබ සමහරට දැකලා තියෙනවා හරි හතරස් කොටුවක්. මොකක්ද මේ කොටුව? කොටුවෙන් සංකේතවත් කරන්නේ කියලා. කවුරු හරි දන්නවද? පාරේ ඇඳලා තියෙනවා පාර මැද කොටුවක්. මේක අලුත්ම මාර්ග සංඥාව. මොකක්ද මේ කොටුවෙන් කියන්නේ? වාහනේ ලෝනායක මොකක්ද කියන්නේ මේ කොටුවෙන්? සුදු පාටෙන් හරි හතරස් කොටුවක් ඇඳලා තියෙනවා. හතරේ කොටුවක් වගේ. මේක ඕන දැක්ක තරම් දැකලා ඇති මාතරක් තියෙනවා. මොකක්ද කියන්නේ? ඩ්‍රයිවර්ස්ලා ගොඩක් ඉන්නවා. නෑ. ඔව් පාර මාරු වෙන තැනක් ඉදිරියෙන් තියෙනවා. ඩ්‍රයිවර්ස්ලාට පෙන්වන්න දැන් ටිකක් බ්‍රේක් එකට අවධානය යොමු කරලා තව මීටර 50ක් විතර යද්දී පාර මාරු වෙන තැනක් තියෙනවා. ඒක අලුත්ම අවුරුදු කීපයකට කලින් හැබැයි අලුත් මාර්ග සලකුණක්. ඒ සලකුණ විශේෂයි. මේ කොටුව දැකපුවාම පණිවිඩයක් ලැබෙනවා. පණිවිඩය තමයි කහිරක් නැත්නම් බාර මාරු වෙන ස්ථානයක් ඉදිරියෙන් තියෙනවා. දැන් ලකුණු පිණිස විශේෂ පණිවිඩයක් අපිට දෙන්න තමයිලු දෙවියන් වහන්සේ මේ ග්‍රහ තාරකා මෙච්චර අහසේ පිහිටෙව්වේ. අපි ගණන් කතාව පොතේ 24 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයට යමු. මේකේ පේන්නේ නැහැ. ගණන් කතාව පොතේ 24 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ. එතන කතා කරලා කියනවා මම උන්වහන්සේ දකිමි. මම උන්වහන්සේ දකිමි. එහෙත් දැන් නොවේ. මම උන්වහන්සේ බලමි. එහෙත් ළඟදීම නොවේ. යාකොබ්ගෙන් තාරකාවක් නික්මෙන්නේය. ඊශ්‍රායල් ජයකොන්තයක් නැගී එන්නේය. එය මෝබ් දෙකලවර නටබුන් කර සියලු කලහකාර පුත්‍රයන් බිඳ හෙලන්නේ. දැන් මේ අනාගත වාක්‍යයක් දෙනවා. මම දෙවියන් වහන්සේව දකින්න යනවා. මේ ආබ්‍රහම්ගේ යුගයේදී කියන්නේ මම දෙවියන් වහන්සේගෙන්ව දකින්න යනවා. මම දෙවියන් වහන්සේව දකින්න යන්නේ දැන් නෙමෙයි. ඒක ළඟදී නෙවෙයි. හැබැයි යාකොබ්ගෙන් තාරකාවක් නික්මෙන්නේය. ඔබ දන්නවද? නත්තල් කතාවේ
වල්ගා තාරකාවක් තිබුණා. නත්තල් කතාවේ වල්ගා තාරකාව දකිනකොට ගොඩක් අය දැනගත්තා රජෙක් ඉපදිලා ඉන්නවයි කියලා සලකුණා. යාකොබ්ගෙන් තාරකාවක් නික්මෙන්නේය. අන්න ඒ තාරකාව නික්මෙන කල මම දෙවියන් වහන්සේ දකින්න යනවයි කියලා ලකුණක් තිබ්බා. ලකුණු මෙව්වා. ඒ නිසා අපි බලනවා තාරකාවක් දැක්කයන් පස්සේ නක්ෂත්‍රකාරයෝ කොහොමද දැනගත්තේ රජෙක් උපදිනවා කියලා නෑ. දෙවියන් වහන්සේ ලකුණු පිණිස තිබ්බා. මෙහෙම විශේෂ තාරකාවක් පායන කල මුළු ලෝකයේ රජුරුවන් වහන්සේ මේ පොළවට එනවයි කියලා. ලූක් පොතේ 21 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ කියනවා. ලූක් 21:25 කියනවා. ඉර සඳ තාරකාවන් කෙරේ ලකුණු හා මුහුදෙත් රැළ ගැසීමත් ഘോഷාවත් නිසා වන වියවුලින් පොළවේ ජාතීන්ට දුක් වේදනා වන්නේය. බයිබලයේ කතා කරලා කියනවා ඉරහඳ තාරකාවන් කෙරේ ලකුණුත් මුහුදේ රළ ගැසීමේ ഘോഷාවත් නිසා පොළවේ සෙනග වියවුල් වෙනවා. යේසුස් වහන්සේ ස්වර්ගයට නැගී ගියයින් පස්සේ ක්‍රියාපොතේදී කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේගේ මහත් වූ දවස තේජවන්ත වූ ඒ දවස ක්‍රියා 2:20 දී එන්ට පළමුවෙන් ස්වාමීන් වහන්සේ තේජාන්විතව පොළවට එන්ට පළමුවෙන් උන්වහන්සේ එනවා කියලා දැනගන්නේ කොහොමද? බයිබලයේ කියනවා ඉර අඳුරු වන්නේය. සඳ ලේවන්නේය. වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉරහඳ තාරකා. ඔබ දන්නවද ඉරහඳ තාරකා කාටත් වෙනස් කරන්න බෑ. කිසි ජගතයකට මේ ඉරහඳ තාරකා කොයිම විදියකටවත් වෙනස් කරන්න බෑ. ගස්වැල් අර හයිබ්‍රිඩ් කරලා අලුත් කරන්න පුළුවන් වේවි. ගොඩක් දේවල් මේ පොළවේ දේවල් කරන්න පුළුවන් වෙවි. ඉරහඳ තාරකා මේ කිසිවක් තියෙන විදිය මිසක් කිසිවෙකුට වෙනස් කරන්න බෑ. බයිබලයේ කියනවා මෙව මම ලකුණු පිණිස තියලා තියෙනවා. මගේ දවස ලං වෙනකොට උඹලාට මං කියන්නම්. ඉර දිහා බලද්දි උඹලා දකීවි. ඉර අඳුරු වෙනවා. දැනටමත් ඉර මැරෙනවා. ඔබ දන්නවද මේ ලෝකෙට වඩා විශාල ආවාටයක් ඉරේ තියෙනවා. ඉර මැරෙන්න පටන් ගන්න. බයිබලයේ කියනවා මගේ දවස ලං වෙනකොට ඉර අඳුරු වෙනවා. හඳ එයාගේ වර්ණ වෙනස් කරනවා. එයාගේ හැඩය වෙනස් වෙනවා. මේවා උන්වහන්සේ තිබ්බ ලකුණු පිණිස මේකේ හේතුවක් තියෙනවා සෙනෙහවන්තයනි. මේකේ ගැඹුරු දෙයක් අපිට ඉගෙන ගන්න තියෙනවා. දෙවියන් වහන්සේ ඉර හඳ තාරකා අපිට තිබ්බා. උන්වහන්සේ ගැන කල්පනා කරන පිණිස. ඉර හඳ තාරකා තිබ්බා. උන්වහන්සේ ගැන කල්පනා කරන පිණිස. ඒ වගේම කාලයත් එක්ක මම ඉදිරියට ගියොත් කියනවා ලකුණු පිණිස විතරක් නෙමෙයි ඍතු පිණිසත් දෙවියන් වහන්සේ මේ දේවල් තිබ්බා. ඍතු කොහොමද බලපාන්නේ? ඉර හඳ තාරකාවල් ඍතු වලට බලපාන්නේ කොහොමද? ඍතු කීයක් තියෙනවද? ඍතු 4ක් තියෙනවා. අපිට මේ ඍතු 4 නැහැ. අපි කියනවා වසන්ත කාලය කියනවා. ගිම්හාන කාලය කියනවා. ශීත කාලය කියනවා. සරත් කාලය කියලා කියනවා. මේ ඍතු 4ක් තියෙනවා. මේ ඍතු 4 ගැන නෙමෙයි මේ කියන්නේ. මේවා ඍතු පිණිස තිබ්බයි කියන්නේ ඒකට නෙවෙයි. මේ ඍතු පස්සේ තමයි අපි නම් කරගත්තේ. දෙවියන් වහන්සේ විශේෂ ඍතුවක් ගැන සඳහන් කරනවා. මෙන්න මේ ටික ගෝචර කරගන්න උත්සාහ කරනවා. මේ ඍතු සඳහා පාවිච්චි වෙලා තියෙන්නේ මොයිඩ් කියන වචනේ. මේ මොයිඩ් කියන වචනේ නියම කළ කාලයන්. ඍතු කියන්නේ නියම කළ කාලයන්. දෙවියන් වහන්සේ කියන මේ ඉරහඳ තාරකාවල් මන් තිබ්බා නියම කළ කාලයන්. උඹලා වෙනුවෙන් මන් නියම කළ කාලයන් දන්නන පිණිස. නැත්තම් නියම කළ මංගල්‍යයන් දක්වන පිණිස. සෙනෙහවන්තයනි දෙවියන් වහන්සේ මං කිව්ව එකයි. 4 වෙනි දවස් අපිට තේරුම් ගන්න බෑ. ඒක හරි අමුතු දෙවියන් වහන්සේ ඒ දවස නිර්මාණය කරලා දෙක තිබිච්ච රහස්
හසල බුද්ධියක් තියෙන මිනිස්සෙක්ට තමයි තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට මං හිතන්නේ උන්වහන්සේ දවසේ තියෙන ඒ රහස් අපිට තේරුම් ගන්න බැරි තරමට ගැඹුරුයි. දැන් ඔබ දන්නවා බයිබලයේ මංගල්‍යයන් 7ක් තියෙනවා. බයිබලයේ මංගල්‍යයන් 7ක් තියෙනවා. මේ මංගල්‍යයන් නියම කරලා තියෙන්නේ ඍතු වලට අනුව. මම ඔබට ඒක පෙන්වන්නම්. මේ මංගල්‍යයන් නියම කරලා තියෙන ඍතු වලට අනුව. ඔබට මතක මංගල්‍යයන් 7 අපි කියමු. ඔබට මතක මංගල්‍යයන් පාස්කු මංගල්‍යය මතකයි. පාස්කු මංගල්‍යය මොකද්ද? පරණ ගිවිසුමේ නම් මරණයේ දූතයා පසු කරගෙන ගියා. අලුත් ගිවිසුමට එද්දී ජේසුස් වහන්සේගේ පූජා වීම. තව මංගල්‍යයක් නුමුහුන් රොටි මංගල්‍යය. උන්වහන්සේ මේ දේවල් නියමයන් කරලා තියෙනවා. මම ඔබට පෙන්නන්නම්. නියම කරලා තියෙනවා මේ දේවල් පවත්වන පිණිස. ඍතු පිණිසද? රයිට්. මේ තියෙන මංගල්‍යයන් 7. පාස්කුව, නුමුහුන් රොටි මංගල්‍ය, ප්‍රථම ඵල මංගල්‍ය, පෙන්තකොස්ත මංගල්‍ය, හොරණෑ මංගල්‍ය, සමග කිරීමේ මංගල්‍ය, කූඩාරම් මංගල්‍ය. සෙනෙහවන්තනේ මේ මංගල්‍යයන් 7 උන්වහන්සේ නියම කරන්නේ උත්පත්ති පොතේදීමයි. මේ මංගල්‍යයන් නියම කරලා ඒවා ඉෂ්ට වෙන්න සලස්සනවා. ඒ නිසා පාස්කුව ඉටු වුණා. ජේසුස් වහන්සේ කුරුසේ පූජා වුණා. නුමුහුන් රොටි මංගල්‍ය කියන්නේ ඔවුන්ට වෙලා තිබුණ නැති නිසා දඩබඩ ගාලා මුහුන් දාන්න නැතුව රොටි හදාගෙන කාපු මංගල්‍ය. ඒක නියමයේ ඉෂ්ට වුණා. ප්‍රථම ඵල මංගල්‍යයේ යේසුස් වහන්සේගේ මලුන්ගේ උත්ථානයත් එක්ක ඒක නියමයේ ඉෂ්ට වුණා. පෙන්තකොස්ත මංගල්‍යයේ 50 දවස නැත්තම් පරණ ගිවිසුමේ නම් දසපනත ලැබීම, වචනේ ලැබීම, අලුත් ගිවිසුමේ ශුද්ධාත්මයන් වහන්සේ ලැබීම. ඒක නියමයේ ඉෂ්ට වුණා. මේ මංගල්‍යයන් තුන දෙවියන් වහන්සේ පවත්වන්න කියනවා වසන්තයේ. වසන්ත ඍතුවේ තියන්න කියනවා. මම ඒකයි කිව්වේ පාස්කුව වසන්තයක්. පාස්කුව වසන්තයක්. පාස්කුව නුමුහුන් රොටි මංගල්‍ය, ප්‍රථම ඵල මංගල්‍ය, පෙන්තකොස්ත මංගල්‍ය වසන්ත ඍතුවේ තියන්න කියනවා. වසන්ත ඍතුවේ තියන්න කියනවා. ලෙවි කතා 23 පරිච්ඡේදයේ ඍතු ගැන තියෙන්නේ. ඒ නිසා ඒක ජීවිතේ අපේ ජීවිත කාලේ ඉටු වුණා වූ ඍතුවක්. ඒ ඍතුව අපිට ගෙවි ගියා. ඊළඟ ඍතු 3 හොරණෑ මංගල්‍ය, සමග කිරීමේ මංගල්‍ය, සා කූඩාරම් මාර්ගයල්ලේ පවත්වන්න කියනවා සරත් ඍතුවේ, ගිම්හාන ඍතුවේ, අන්තිම ශීත ඍතුවට පෙර ඍතුවේ, කොළ හැලෙන ඍතුවේ. දෙවියන් වහන්සේ ඍතු නියම කළේ ඒ නිසායි. උන්වහන්සේ කිව්වා මේ මංගල්‍යයන් ටික වසන්ත ඍතුවේ තියන්න. මේ මංගල්‍යයන් 3 ගිම්හාන සරත් ඍතුවේ තියන්න කිව්වා. දෙකට කැඩුවා. ඒ නිසා වසන්ත ඍතුවේ සියල්ල වසන්තය අපිට ගෙවිලා ගිහිල්ලා ඉවරයි. දෙවියන් වහන්සේගේ වසන්තය අපේ ජීවිතේ ගෙවී ගිහිල්ලා ඉවරයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවිතේ පූජා කරලා අපිට වසන්තය ගෙනාවා. වසන්ත ඍතුව අපේ ගෙවී ගියා. අපි දැන් ඉන්නේ වසන්තයට පස්සේ එන මොන ඍතුවද? සරත් ඍතුව. කොළ හැලෙන ඍතුවේ ඉන්නේ. ඒ නිසා කියනවා ඊළඟ මංගල්‍යයන් 3 පවත්වන්න සරත් ඍතුවේදී, කොළ හැලෙන කාලයේදී. ඊළඟ මංගල්‍යයන් 3 ඉටු වෙන්න තියෙන මංගල්‍යයන් 3. හොරණෑ මංගල්‍ය කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ දෙවනි පැමිණීම. මම මේ ලකුණු තියනවා. ලකුණු මේ ඉරහඳ තාරකාවල් තියෙන ලකුණු පිනිසද, ඍතු පිනිසද දෙවියන් වහන්සේ ඔබටයි මටයි පණිවිඩයක් දෙනවා. වසන්ත කාලේ නිමා වුණා. සූදානම් වෙන්න. මගේ දෙවනි පැමිණීම ගිම්හාන ඍතුවේ, කොළ හැලෙන ඍතුවේ, සමග කිරීමේ මංගල්‍ය. මං ඇවිල්ලා මගේ සෙනගව අරගෙන යන ඍතුව. කූඩාරම් මංගල්‍ය, පොරොන්දු දේශයට ගියාම කූඩාරම් තනා ගැනීමේ මංගල්‍ය. මේ අපි මේ මංගල්‍යයන් 3ට මුහුණ දිය යුතුව තියෙනවා. දෙවියන් වහන්සේ පරණ ගිවිසුමේ උත්පත්ති පොතේදී මේ ලකුණු පිනිස කිව්වේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලකුණ අහසේ උන්වහන්සේ පෙන්නනවා. අවසාන කාලය පිළිබඳ ලකුණ අහසේ උන්වහන්සේ පෙන්නනවා. ඒ නිසා යේසුස් වහන්සේ කිව්වේ මිනිස්සු අහස දිහා බලලා අවසානයේ ළඟ බව කියාවි. උන්වහන්සේගේ දෙවනි පැමිණීම ගැන කියාවි.
උන්වහන්සේ ලකුණු පිනිස තිබ්බේ නිසා. ඍතු පිනිස අපේ ජීවිතයේ ඍතුව, කිතුණු ජීවිතයේ ඍතුව, උන්වහන්සේගේ ගිම්මානය, උන්වහන්සේගේ වසන්ත කාලය, ඒ ගැන උන්වහන්සේ කතා කළේ. මම කියව එක මේක හරි අමාරුයි. ගෙවුණු කොටසක් තියෙනවා. වසන්ත ඍතුවේ තියන්න කියපු මංගල්‍යයන් පරණ ගිවිසුමේ ගෙවුණු කොටස. සරත් ඍතුවේ කොළහැල ඍතුවේ තියන්න කියපු මංගල්‍යයන් වලට අපි සූදානම් වෙන්න. දෙවනි පැමිණීමට සූදානම් වෙන්න. සෙනෙහවන්තේනි, අනාගත වාක්‍ය කියන්න මම දන්නේ නැහැ. හැබැයි බයිබලයේ ගලා ගිය ආකාරය අනුව මම එකක් කියන්නම්. මේක බොහෝ විට මම හිතනවා එහෙම වේවි. එහෙම වේවි. ඔබ දන්නවද ලෝකේ වසන්ත ඍතුව පටන් ගන්නෙ මොන මාසෙන්ද? අප්‍රේල් මාසෙන්. අප්‍රේල් මාසෙන් වසන්ත ඍතුව පටන් ගන්නෙ. සාමාන්‍ය නිසාන් මාසේ 14 වෙනිදා තමයි පාස්කු මංගල්‍යය. අප්‍රේල් මාසෙන් තමයි වසන්ත ඍතුව පටන් ගන්නෙ. යේසුස් වහන්සේගේ පාස්කු අපි බොහෝ විට සමරන්නේ කොයි කාලෙද? මාර්තු අප්‍රේල් වසන්ත කාලේ. ඒ නිසා එකක් කියන්නම්. සරත් ඍතුව පටන් ගන්නෙ කොයි කාලෙද? සරත් ඍතුව පටන් ගන්නෙ කොයි කාලෙද? සැප්තැම්බර් මාසේ. බයිබලයේ නියම කරලා තියෙනවා. දිනවකවානුත් එක ලෙවි පොතේ කතා කරලා කරන මෙන්න මේ දවසේ ඉඳලා. ඒ නිසා වසන්ත ඍතුව අරමුණු කරලා උත්පත්ති පොතේදීම දෙවියන් වහන්සේ කිව්වා මේ නියමයේ පවත්වන්න. ජේසුස් වහන්සේගේ පූජා වීම උන්වහන්සේ ගෙනාව වසන්ත ඍතුවේ පළමු දවසටම, පළමු කාල පරිච්ඡේදයටම. මං හිතන්නේ දෙවියන් වහන්සේට දා සැලැස්මක් තිබ්බා. හොරණෑ මංගල්‍යයේ සැප්තැම්බර් මාසේ තියන්න කියද්දී ඇලගිරි වෙන්න පුළුවන්. ක්‍රිස්තුස් වහන්සේගේ දෙවනි පැමිණීම වසන්ත ඍතුවේ නෙවෙයි. උන්වහන්සේගේ දෙවනි පැමිණීම සරත් ඍතුවේ. ඒ නිසා සූදානම් වෙන්න. අපි දන්නේ නැහැ. උන්වහන්සේට ඕන වෙලාවක එන්න පුළුවන්. හැබැයි බයිබලයේ ගලන් ගිය රටාවක් තියෙනවා. උන්වහන්සේගේ දෙවෙනි පැමිණීම පැහැදිලි යහසක් තියෙන වෙලාව හැමෝම බලන් ඉන්නකොට බහිනවයි කියලා තියෙනවා. සරත් ඍතුවේ පැහැදිලි යහසක් තියෙනවා. ඒ නිසා අනාගත වාක්‍ය කියන්න මම දන්නේ නැහැ. නමුත් මට උන්වහන්සේගේ වචනය ගැන ගලද්දි මට දැනෙනවා. මේ කියපු ඔක්කොම වසන්ත කාලයේ සිද්ධ වුණා. යේසුස් වහන්සේගේ පූජාවීම වසන්ත කාලයේ සිද්ධ වුණා. ප්‍රථම ඵල යේසුස් වහන්සේ මලවුන්ගෙන් උත්ථාන වීම වසන්ත කාලයේ සිද්ධ වුණා. ශුද්ධාත්ම වහන්සේගේ පැමිණීම වසන්ත කාලයේ සිද්ධ වුණා. එහෙනම් හොරණෑ මංගල්‍ය සරත් ඍතුවේ සිද්ධ වේවි. සමග කිරීමේ මංගල්‍ය හරි ඉක්මනට සිද්ධ වෙයි මට පේන්නේ. ජේසුස් වහන්සේ පැමිණෙන කියන ඇස්පිය ගහන සෙනකින් මලවුන් නැගිටලා උන්නා සෙත් එක්ක යන්න යනවා. ඒ දේ නම් ඒ විදියම තමයි. ඒකත් සරත් ඍතුවේදී. පරක්කු වෙන්නේ නැහැ. යේසුස් වහන්සේ ඇවිල්ලා මහා යුද්ධයක් මම දන්නේ අවුරුදු 7,000 දවව කතන්දර ගොඩාක් තියෙන. හැබැයි බයිබලයේ කියන විදිහට නම් යේසුස් වහන්සේ පැමිණුණු ගමන් අපව අනාථ කර ඉන්නේ. අපව අරගෙන ගිහිල්ලා අපිව දේව රාජ්‍ය ස්වර්ග රාජ්‍යයේ කූඩාරම් මංගල්‍යයට ගෙනියනවා. ඒ නිසා මේ අවුරුද්දෙත් සරත් ඍතුව අත ළඟයි. මේ අවුරුද්දෙත් සරත් ඍතුව අත ළඟයි. ජේසුස් වහන්සේගේ පැමිණීම සිද්ධ වෙවි. ඍතු පිනිස කියලා කියද්දී දෙවියන් වහන්සේ නියමයන් නියම කරනකොට හරි අපූර්වට ඒ නියම කාලවල මේ ලෙවි පොතේ 23 වෙනි පරිච්ඡේදයේ නියම කාලය ඒකට පාවිච්චි වෙන ඍතුව නියම කළ කාලවල ඔබ සෑම විසින් ප්‍රසිද්ධ කළ යුතු ශුද්ධ සභා රැස්වීමක් වන ස්වාමීන් වහන්සේගේ නියම මංගල්‍යයන් මේවාය. පළවෙනි මාස 14 වෙනි දින සවස ස්වාමීන් වහන්සේගේ පාස්කුව වේ. ඒක ඒ විදිහටම පාස්කු දවසේ සිද්ධ වුණා යේසුස් වහන්සේගේ ජීවිත පූජාව. එම මාස 15 වෙනි දින ඊට පස්සේ දවසේ යේසුස් වහන්සේගේ දේහය ඉක්මනට ගැලෙව්වේ ප්‍රථම ඵල මංගල්‍යයේ අස්වනු කපලා අස්වනු ටික රැගෙන එන්න පෙර ඒ දේ ඉටු කරන්න ඕනේ ඊළඟ දවසේ මුහුන් නොදැමු රොටි මංගල්‍යය වන්නේය. සත් දවසක් මුහුන් නැති රොටි කන්න පළවෙනි දින ශුද්ධ සභා රැස්වීමක් පවත්වන්න කිසි බර වැඩක් නොකරන මේක මේ විදිහටම සිද්ධ වෙලා තියෙනවා.
ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මෝසස්ට තවත් කතා කොට කියනසේක ඊශ්‍රායල් පුත්‍රයන්ට කතා කොට මෙසේ කියන්න මා විසින් ඔබ සැමට දෙන දේශයට ඔබ සැම අවුත් එයි ගොයම් කපන කල ඔබ සැමගේ ශසක්යන් නාමුල් ඵල මිටිය පූජකයා වෙතට ගෙනෙන්න මේ ඇවිල්ලා කතා කරන්නේ ප්‍රථම ඵල කපන දවස ගැන. ඒක ඒ ආකාරයෙන් මේ දවසේ කපද්දී සභාව පෙන්තකොස්ත දවසේ ප්‍රථම ඵල විදියට හරියට ඒ දවසේ දෙවියන් වහන්සේ නියම කරලා තිබ්බා. ඒක ගැලපුණා. පෙන්තකොස්ත දවසේ ප්‍රථම ඵල කපනකොට සභාව තුල ප්‍රථම ඵල බිහි වෙනවා. සෙනෙහවන්තේනි 3000ක් ජේසුස් වහන්සේ පිළිගත්තා. ඔබ දන්නවද පරණ ගිවිසුමේ දස පනත අරගෙන දවස් 50කට පස්සේ මෝසස් බැහැලා ඉද්දි බයිබලයේ කියනවා 3000ක් මැරුණා. දෙවියන් වහන්සේගේ ගණන් නම් ගණන්. ඔන්න. උන්වහන්සේ කොහොමද එකම කතාව ආපහු ලකුණක් පිණිස අපිට තියෙන විදිය. මෝසස් ගල්ලෑලි දෙක අරගෙන 50 වෙනි දවසේ එනකොට වරන්වස්සෙක් හදාගෙන රන්වස්සෙක් හදාගෙන 3000ක් මැරුණා. පෙන්තකොස්ත දවසේ නැවත ශුද්ධාත්මයන් වහන්සේ එනකොට 3000ක් ජේසුස් වහන්සේ කැලුම් කරුවානන් විදියට පිළිගත්තා. බයිබලයේ කියන්නේ විශ්මිත පුතක්. මේකට සමාන කරන් ළඟින් තියන්න නිකන් ළඟට වද්දන්න මේ වගේ දෙයක් තියෙනවා කියලාවත් තව පොතක කියන්න කොහෙත්ම නැහැ. උන්වහන්සේගේ සියල්ල උන්වහන්සේ අපිට එළිදරව් කරලා තියෙනවා. ඒ නිසා ඍතු කියලා කියද්දී මට සමා වෙන සෙනෙහවන්තේනේ සමහර අයට මම දන්නවා මේක පිටපොට ගිහිල්ලා ඍතු කියලා කියද්දී දෙවියන් වහන්සේ අපේ ආත්මික ජීවිතයේ ඍතුන් ගැන කතා කළේ. ජේසුස් වහන්සේගේ පැමිණීමේ ඍතුව, උන්වහන්සේගේ ජීවිත පූජා වීමේ ඍතුව, අපව ගලවා ගැනීමේ ඍතුව, ඒ ඔක්කොම අහසේ උන්වහන්සේ ලැබුවා. ඒ දේවල් බිහිවන පිණිස සිනහවන්තේනි. දවස් මොකටද? අපි බැලුවා ලකුණු පිණිස වූ යේසුස් වහන්සේගේ උපත ගැන තාරකාව කියලා බයිබලයේ ගොඩක් තැන්වල සඳහන් වෙනවා. අවසාන කාලේ අහසේ ලකුණු පේනවා කියලා ගොඩක් ස්ථානවල සඳහන් කරනවා. ලකුණු ඒ පිණිස, ඍතු ඒ පිණිස දවස් මොකටද? දවස් පිණිසත් උන්වහන්සේ තැබුවා. හැබැයි ඊට කලින්ම සවස විය උදේවිය බයිබලයේ කියන සවස විය උදේවේ එක දවසක්ය. ගොඩක් අය අහනවා දවස් කොහොමද ඉර නැතුව? දැන් මෙතන දෙවියන් වහන්සේ කියන දවස් පිණිස තැබුවා මේ ඉරහඳ තාරකා ඇතුළු ග්‍රහ වස්තුන්. ඔබ දන්නවද? මේ පද මම පන්නනවා. දවස් මොකටද කියලා බලද්දී ලෙවී කතාව පොතේ 23 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳලා 4ට කතා කරනවා දවස ගැන. ස්වාමීන් වහන්සේ මෝසස්ට කතා කොට කියනසේක් ඊශ්‍රායල් පුත්‍රයන්ට සභාවට කතා කොට මෙසේ කියන්න. ශුද්ධ සභා රැස්වීම කොට ඔබ සැම විසින් ප්‍රසිද්ධ කළ යුතු ස්වාමීන් වහන්සේගේ මංගල්‍යය එනම් මාගේ නියම මංගල්‍යයන් මේවාය. සදවසක් වැඩ කර ඒත් 7 වෙනි දවසේ ගරුමය වූ නිවාඩුවේ සබතක්ය. සිනේවන්තෙනි, සබත උන්වහන්සේ ආරම්භයේදීම නියම කළා. මම ඒකයි නිතර කියන්නේ. සබත් දවසේ සියල්ලට වඩා ශුද්ධ සභා රැස්වීම වැදගත්. සමහර අවස්ථාවලදී මම ප්‍රකාශ කරන දේට වඩා ප්‍රකාශ නොකරන දේ ගැන පරිස්සම් වෙනවා. ඒ නිසා සබත් දවසේ මම හරි අකමැති සමහර අවස්ථාවලදී සබත් දවසේ වෙන දේවල් වලට යොමු වෙන්න උත්සාහ දරනකොට සබත් දවසේ ශුද්ධ සභා රැස්වීම මෙතන කියලා නියමයක් කොට ගරුමය නිවාඩුවේ සබතක්ය. ඔබ දන්නා ගරුමය නිවාඩුවක් වුණාම
ඔබ ගරු කරනවා නම් කාට හරි සමහර අවස්ථාවල් වලදී ඔබ යන්නේ නැහැ. ඔබ අමාරුවෙන් ඉන්නවා. කතා කරන්නේ නැහැ. ගරුත්වයක්. මේක ගරුමය නිවාඩුවේ සබතක්ය. ශුද්ධ සභා රැස්වීමක්ය. ඔබ සැම කිසිම වැඩක් නොකරන්න. එය ඔබ සැමගේ සියලු වාසස්ථානවල ස්වාමීන් වහන්සේට පැවැත්විය යුතු සබතක්ය. සබත් දවස ගෙදරත් සබත් දවස පවත්වන්න ඕනේ. දවස් නියම කළේ. දවස් 7ක් උන්වහන්සේ මේ ආකාරයෙන් ගලන්ට සැලැස්ුවේ උන්වහන්සේට දවසක් නියම කරලා තියෙන නිසා. ඒ නිසා ඔබටත් මටත් අවසර නැහැ සබත කඩ කරන්නට. සබත අතහරින්නට. සෙනෙහවන්තයනි ඔබේ නිවසට ඔබ ගියත් සබත සබතමයි. සබත සබතමයි. ඒ නිසා අපි ගෙදරක් විදිහට අපි තීරණය කරලා තියෙනවා. ඉරිදට කමක් නැහැ අපි කඩෙන් කමු. ඉරිදට ගෙනල්ලා කමු. සමාට ඉදලා ගිහිල්ලා අපි වැටලා ඔහේ යමු. ස්වාමීන් වහන්සේගේ පාමුල ඔව් එහෙම වෙන්න ඕනේ. ඒ නිසා සබත් දවස කිසිම වැඩකට යොමු වෙන්න යුතු දවසක් නෙවෙයි කියලා උන්වහන්සේගේ වචනය ප්‍රකාශ කරනවා. ඒක ප්‍රසිද්ධ කළ යුතුයි. සභා රැස්වීම වන ස්වාමීන් වහන්සේගේ නියම මංගල්‍ය දින තිබ්බේ ඒ උදෙසා. සබත් දවස ගණනය කරන පිණිසයි දින තිබ්බේ. උන්වහන්සේ දවස් පිණිස මම මේක තියනවා. දවස් වැදගත් නෑ අපිට මොකටද දවස්? නෑ දෙවියන් වහන්සේට ඕන අපුව දවසක ගෙන්න ගන්න. අපිත් එක්ක දවසක ගනුදෙනු කරන්න. දෙවියන් වහන්සේ දවස් පිණිස තිබ්බේ අපි දවසක් උන්වහන්සේට දෙන පිණිස. අවුරුදු පිණිස අවුරුදු මොකටද? දෙවියන් වහන්සේ මොකටද අපි අවුරුදු පිණිස තිබ්බේ? ඉරහඳ තාරකා අවුරුදු පිණිස. අවුරුද්දක් ඇතුළත ඉරට මොකද වෙන්නේ? ඉරහඳ තාරකා නෑ දෙවියන් වහන්සේ නියමයක් කරනවා පව. අවුරුදු 7කට පාරක් කාලය සම්පූර්ණාම තරහ අමතක කරන්න. ණය අමතක කරන්න. භූමියට නිවාඩු දෙන්න. වගා කරන්න එපා. දෙවියන් වහන්සේට ඒක අවශ්‍යයි. ඔබ දන්නවද ඕනම පොළවක් අවුරුදු 7කට පස්සේ අපේ මහාචාර්යතුමා ඉන්න ඇහුවොත් කියාවි මම විශ්වාස කරන මේක ඇත්ත. ඕනම පොළවකට නිවාඩුවක් දෙන්න ඕනේ. නිවාඩුවක් දෙන්න ඕනේ. පොළවකට නිවාඩුවක් දෙන්න ඕනේ. අවුරුදු 7කට වරක් ඔබ ඔබේ ජීවිතය ගැන 7කට වරක්වත් කල්පනා කරන්න ඕනේ. ඔබේ ජීවිතේ ණය තියාගන්න එපා 7කට එහා. ණයට ගත්තු අය ණය නිදහස් කරන්න ඕනේ. වහල්ලුන් ස්වාමිවරු වහල්ලු නිදහස් කරන්න ඕනේ. ඒ නිසා උන්වහන්සේගේ කැමැත්ත අහසේ නියමයක් කොට ලැබුවා. සෙනෙහවන්තේනි මීට එහායින් ගිය හරි අద్භූත කාරණා කීපයක් අහසේ තියෙනවා. හැබැයි ඒක ගැන මම ප්‍රකාශ කරන්න විදියක් නැහැ. ඒ කාරණා ගෝචර කරගන්නට මගේ මේ මොළගෙඩිය මදි ඉඩ. දෙවියන් වහන්සේ මං කල්පනා කළා ඉර මැව්වේ මොන වගේන්ද කියලා. උන්වහන්සේ ඉර හැදුවා. මැව්වා නෙමෙයි ඉර හැදුවා. උන්වහන්සේගේ වචනේ කියන ඉර හැදුවා. ඉර හදලා තියෙන්නේ මොන වගේන්ද? මේ පොළවේ දේවල්ම තමයි ඉරේ තියෙන්නේ. ඔක්සිජන් පවා තියෙනවා. උන්වහන්සේ ඉර හදනවා. හඳ හදනවා. තාරකා හදනවා. දෙවියන් වහන්සේ ඒ සියල්ලේදී භාවිතා කරලා තියෙන දේ පවා ප්‍රතිශතයම් පවා හරි වැදගත්. ඒ හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම් අපි ඉගෙන ගන්න. ඒ දේවල් එතන එකතු කළා. කවදාවත් නොනිමෙන ගින්නක් පත්තු කළා. සෙනෙහවන්තේනි ඔබත් මමත් මං හිතන්නේ උත්පත්ති පොත තුල අපි තේරුම් ගත යුතු සත්‍යතාවය තමයි අපි අදහන දෙවියන් වහන්සේව අපිට තේරුම් ගන්නට බැරි බව. ඒ නිසා මිනිස්සු
දෙවියන් වහන්සේ ඉරහඳ නොව දෙවියන් වහන්සේ নমස්කාර කරන පිණිස ඒ දේ පිහිටවනු ලැබුවා. මං කියන ප්‍රකාශය තේරෙනවද දන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඉරහඳ නෙවෙයි උන්වහන්සේව নমස්කාර කරන පිණිස ඉරහඳ පිහිටවනු ලැබුවා. මොකටද ඉරහඳ? ඉරහඳ දෙවියන් වහන්සේ තිබ්බා. ඒකට නම දින්න නෙවෙයි. ඉරහඳ මවපු දෙවියන් වහන්සේ নমස්කාර කරන පිණිස. ඒ නිසා අදටත් ඔබත් මමත් පවා ඉරහඳට নমස්කාර කරනවා. දෙවියන් වහන්සේට নমස්කාර නොකර. දෙවියන් වහන්සේට নমස්කාර කරන්නේ කොහොමද? දෙවියන් වහන්සේ නියමයන් තැබුවා. උන්වහන්සේව নমස්කාර කරන පිණිස අහසේ ලකුණු තුලින්. ඒ නිසා සබත ඔබට අවසර නැහැ සෙනෙහවන්තේනි. නිවසෙත් සබතක් පවත්වන්න ඕනේ. පාස්කුව මේ හැම එකක්ම උන්වහන්සේ පවත්වන්න කිව්වා. ඔබට එක පදයක් පෙන්නන්නම් එතන. එතන කියනවා මේ දේ සදාකාලික givisුමක් කොට උන්වහන්සේ තැබුවේ. සදාකාලික givisුමක් කොට. එසේ ඒ දවස දක්වා ඔබ සමග දෙවියන් වහන්සේ පඳුරක් ඔබ යසම ගෙනෙන තුරුම රොටියක්වත් විලඳවත් අමුකරල්වත් ඔබ සැම විසින් නොකෑ. ඒ ඔබේ සමග සියලු පරම්පරා ඔබ සමග සමාන වාසස්ථාන සදාකාලික පනතක්ය. ලෙවී පොතේ 23 වෙනි පරිච්ඡේදයේ සදාකාලික පනතක් නියමයක් කොට ඔබත් මමත් මේ ඍතුන් ටික දෙවියන් වහන්සේව নমස්කාර කරන්න පාවිච්චි කරන්න ඕනේ. ඔබට මට බෑ පාස්කුව ගණන් නොගෙන ඉන්න. ඔබට මට බෑ අස්වනු මංගල්‍යය අමතක කරන්න. ඔබට මට බෑ පෙන්තකෝස්තය අමතක කරන්න. ක්‍රිස්තුදාත්මයන් වහන්සේගේ වැඩවිසීම. ඔබට මට බෑ අවුරුදු 7ක් වෙනකොට ඔබට තියෙන ණය නිදහස් නොකර ඉන්නට. ඒ නිසා මට ණය අවුරුදු 7කට කලින් ඒක ගෙවන්න. ඒ නිසා සෙනෙහවන්තනි මේ සිතුවිල්ල අපි හිතේ තියාගමු. අපි දෙනෙත් වසහාගමු. උත්සාහ දරන්න. එක පදයක් ඇතුලේ දෙවියන් වහන්සේ කොච්චර විශාලද? ඔබට හිතෙන්න පුළුවන් මේ වගේ පණිවිඩ වලින් ගැලවීම ලබන්න පුළුවන්ද කියලා. මේ වගේ පණිවිඩ වලින් ගැලවීම ලබන්න පුළුවන්ද කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඔබට හිතෙන්න පුළුවන් අයියෝ මේ පාස්ටර් දේශනා කරන දේවල් එක්ක පව් මිනිස්සු කියලා. හැබැයි මම ඔබට එකක් කියන්නම්. ඔබ අනිත් අය ගැන හිතන්න එපා. ඔබ දැනගන්න. ගැලවීම ලැබපු ඔබ දැනගන්න. මේ දෙවියන් වහන්සේ කවුද කියන එක පල්ලිය තියෙන්නේ ගැලවීමට ගෙනෙන පිණිස නෙවෙයි. ගැලවීම ලැබුවන්ට වැඩෙන පිණිස. ඔබ ගැලවීමේ පණිවිඩයේ දොරෙන් එළියේ දේශනා කරන්න. ඔබ ගැලවීමේ පණිවිඩයේ දොරෙන් එළියේ දේශනා කරන්න. ඔබ දොරෙන් එළියේ ගැලවීමේ පණිවිඩයේ දේශනා කරන්න. ගැලවීම ලැබුව අයට කවුද දෙවියන් වහන්සේ කියලා ඉගෙන ගන්න මෙතන වාඩි වෙන්න. සිනේවන්තනේ උගුර ලේරහ වුණත් තොලකට වේලුණත් නිදි බරාගෙන සූදානම් වුණත් කොච්චර කිව්වත් මේ දෙවියන් වහන්සේ ගැන හැඟීමක් නැති වෙන්න එපා. අපි ටික වෙලාවක් දෙවියන් වහන්සේට ස්තුති කියමු. අපි ටික වෙලාවක් දෙවියන් වහන්සේට මහිමය දෙමු. මං කැමතියි අපිට නැගිටලා ගායනා කරන්න පුළුවන් නම් මෙහි ඔබේ මහිමය පැතිරේවා කියන ගීතිකාව නැවතත්. මෙහි ඔබේ මහිමය පැතිරේවා කියන ගීතිකාව නැවත. ඒ ගීතිකාව අතරතුර අපි බලමු උත්සාහයක් දරන්න. අපේ හදවතට මේ විශ්මිත වූ දෙවියන් වහන්සේ මන් දන්නේ ඔබට ඒක දැනුණාද කියන එක. හැබැයි මට දැනුණා. උත්පත්ති පොතේ උන්වහන්සේ ලෝක අවසානයේ දක්වාම නිර්ණය කළ දේවල් අපි උන්වහන්සේව নমස්කාර කරන පිණිස මේක අවස්ථාවක් කරගමු. මන්ද ඔබත් මමත් අදහන දෙවියන් වහන්සේ, ඒ වචනේ දෙවියන් වහන්සේ, ඒ පියාණන් වහන්සේ, විශ්මිත වූ තැනන් වහන්සේ.
වැසසීමෙන් ඉතිරේවා සිටිනා සැවොමා පුරනු ඔබසා ප්‍රශංසාවේ පූජා දෙවි ඔබේ මහිමය පැතිරේවා අද වැසසීමෙන් ඉතිරේවා සිටිනා සැවොමා පුරනු ඔබ සමාන කිසිවෙක් නැහැ. ප්‍රශංසාවේ පූජා ශෝතයි ඔබ ස්වාමී සැහේ ඔබ ස්වාමී ඔබටයි මුළු මහිමේ මගේ යේසුනි ඔබටයි ශෝතයි ඔබ ස්වාමී සැහේ ඔබ ස්වාමී ඔබටයි මුළු මහිමේ මගේ යේසුනි ඔබටයි පියතුමනි ඔබටයි අපගේ ප්‍රේමේ ප්‍රශංසා වේවා. ඔබේ නාමය ඔසවමු මේ පිහිතලයේ එසවේවා ඔබ සිහසුන අප පැසසුමෙහි අප පවසන විට ඔබ විශ්මිත වූ ක්‍රියා බාලයලත් වේවිනුම් ආසිරවේවා ඉන්නා වූ එන්නා සිටියා වූ දෙවිඳුන් බාලයලත් වේවිනුම් ආසිරවේවා වැජෙන්නා වූ සදා කල් බාලයලත් වේවිනුම් ආසිරවේවා ඉන්නා වූ එන්නා සිටියා වූ දෙවිඳුන් බාලයලත් වේවිනුම් ආසිරවේවා වැජෙන්නා වූ සදා කල් වැජෙන්නා වූ සදා කල් වචනය තුලින් ප්‍රකාශය වන දෙවිඳුනි පියාණනි ඔබ හා සම ඔබගේ සමානත්වය තියා දෙවෙනි ඔබගේ සමානත්වයට ආසන්නව හෝ දුරස්තව හෝ මේ විශ්වයේ කිසිවෙකුත් නැහැ. ඔබගේ වචනේ කිව්වනම් මම එය පිහිටෙව්වා එහෙ තැබුවා කියලා. ඒ ඔබ වහන්සේගේ පුදුමාකාර ප්‍රඥාවේ බල මහිමය. එහි වරදක් අඩුවක් දෝෂයක් නැහැ සමිඳුනි. ඒ අදටත් එය එසේමයි එතනමයි ඒ ආකාරමයි සමිඳුනි. සමිඳුනි ඔබගේ විශ්මිත වූ ක්‍රියා පියාණි දින 6ට ඔබ කළ පුදුම දේ දෙවියන් වහන්සේ සමිඳුනි ඔබගේ වචනේ කියනවා දවසක් එනවා ඔබ පිහිටව ඉර හඳ තාරකා පහව යනවයි කියලා. ඒ එසේමයි සමිඳුනි. ඔබගේ ආලෝකයෙන් අපි ජීවත් වෙනවයි කියලා. සමිඳුනි ඔබ ලකුණු පිනිස, ඍතු පිනිස, දින වර්ෂ පිනිස ඒ දේවල් පිහිටෙව්වා. සමිඳුනි ආලෝකයෝ වෙත්වා කිව්වා. සමිඳුනි
ඒ දේවල් නෙවෙයි ඔබ ඉරේ සූර්යාගේ ආලෝකය අප උදෙසා තිබ්බා. නමුත් දෙවියනි විශ්වයේ පුරා බිලියන මිලියන ට්‍රිලියන අසංඛ්‍යාත්මකව ආලෝකවල් තිබෙනවා. ඔබ වරක් පැවසුවොත් එය එසේමයි සමිඳුනි. සමිඳුනි මට කමාවුව මැනව. ස්වාමිනී ඔබවන් විශ්මිත ඔබවන් අද්විතීය තේජෝ බල මහිමයෙන් ප්‍රඥාවෙන් පූර්ණ දෙවි කෙනෙක් ඉදිරියේ මගේ සිතුම් පැතුම් ගැන කමාවුව මැනව. සමිඳුනි මම කවුද ඔබ ඉදිරියේ මෙසේ කතා කරන්නටවත් ඔබ ගැන හිතන්නටවත්. නමුත් ඔබගේ අනුග්‍රහය ප්‍රේමය ඒ විශ්මිත දෙවියන් වහන්සේ වෙත ලං කළා. සමිඳුනි අපි ඔබට ස්තුති කියනවා. ලොව මැවුම්කාර විශ්වයේ මැවුම්කාර දෙවියන් ගැන අසන්නට විශ්වාස කරන්නට අපි වරප්‍රසාද ලද්දෝ. සමිඳුනි ඔබ කියනවා ඔබගේ වචනය පරිදි ජීවත් වන්නෝ ඔබගේ දරුවෝය කියලා සහෝදරයෝය කියලා. එසේ වෙන්නට අපිට උපකාර කළ මැනව. සමිඳුනි මට කමාවෝ මැනව. මට බෑ සමිඳුනි ඔබගේ වචනේ තියෙන ගැඹුර කියන්න. මගේ බුද්ධියට ගෝචර වෙන්නේ නැහැ සමිඳුනි. හැබැයි මට හැඟීමක් තියෙනවා. ඔබ වහන්සේ අද්විතීයයි විශ්මය ජනකයි. ඔබ ගැන කතා කරන්නට වචන නැහැ. ස්වාමිනී ඒ හැඟීම ඒ ආදරය ඒ විශ්වාසය පුදුම දේ ඔබගේ දරුවන් මත ඔබ වහන්සේ පතිත කළ මැනව. ඔබව තේරුම් ගන්නට බැරි වුණා. ඔබව ගැන කියා දෙන්න බැරි වුණා. ඔබව පහදා දෙන්න බැරි වුණා. නමුත් ඒ ඔබගේ අති මහත් බල සම්පන්න තේජෝ මහිමේ නිසා සමිඳුනි අපි ඔබ වහන්සේගේ පාදපාමුල වැඳ වැටෙනවා. ඔබ වදහන්න දුන්න වරප්‍රසාද වරදාන නිසා පියාණි දොහොත් මුතුන් දීලා ඔබට වැඳ නමස්කාර කරනවා. ඔබට තුති. මෙන්න සමිඳුනි අපිට ඔබ වහන්සේ ප්‍රකාර කරන්න ඔබ වහන්සේ ගැන ගැඹුරින් ඉගෙන ගන්නට විශ්වාස කරන්නට දැනගන්නට ඔබව සමාන කරන්න බෑ කිසිවෙකුට රූපයකට පිළිමයකට කොහෙත්ම බෑ. ඒ නිසා දෙවියනි අපේ හදවතේ ඔබව තබා ගන්නට ඔබ උපකාර කළ මැනව. ජේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් ආමේන්. එන්න අපි අවසාන ගීතිකාව ගායනා කරමු. ඒ අතරතුර ස්වාමීන් වහන්සේගෙන් දෙන්නා වූ දීමනා ඔබට සොයන්නට පුළුවන්. ජේසුගේ ප්‍රේමය විශාල පුදුමය වේ. මහා සාගරයත් සැමතරු වලටත් වඩා උසස්ය. Thank you.
සමිඳුනි බලය ඊතා පුදුමයි ලොව පාලනය කරයි. ස්වාමිනී මෙච්චර දවසක් මම ඔබගේ මැවීම ගැන වීරයෙක් වගේ දේශනා කළා. හැබැයි දෙවියනි මම අන්ත අසරණ වුණා. ඔබ වහන්සේ ඉර හඳ තාරකා මැවූ දවසේ ඒ තුල කර ඇති පුදුම විද්‍යාත්මක කරුණු දකිද්දී සමිඳුනි එක හිතනවා තියා ඒ දේ බලාගෙන කියන්නවත් මට දැනුමක්වත් හැකියාවක්වත් අවබෝධයක්වත් නැහැ. සමිඳුනි ඔබ වහන්සේගේ බලයේ මහාන් තත්ත්වකම සමිඳුනි මම ඔබට ස්තුතියි කියනවා. හැබැයි මේ තුල යම් සරල සත්‍යයක් හරි ඔබ වහන්සේ අපට ඉගැන්වුව එක ගැන දෙවියනි. පියාණනි ඔබ අද පෙන්ව ඔබ ගැන දේශනා කරන මටවත් ඔබව තේරුම් ගන්න තියා හිතන්නවත් බැරි බව. එහෙව් දෙවි කෙනෙක් අපිට ඉන්නේ. ඔබ පිහිටු ස්ථාන තියපු තැන් ඒවා ඔබට කීකරු වෙන හැටි පියාණනි හඳක් පිහිටවලා මුහුදේ රැලි හට ගන්නවන්නට ඒක දෙපැත්තකට හට ගන්නවන්නට අද අපි එකට විද්‍යාව කිව්වට මේ කිසිම දෙයක් නැති තැන ඔබය නිර්මාණය කළ අපූර්වත්වය සමිඳුනි ඔබට ස්තුතියි. ඔබ වදහන්න දුන්න වරම ගැන පියාණනි අපි වරප්‍රසාද ලද්දෝ වචනයේ තුල ඔබව දකින්නට ඔබ අපිට ආශිර්වාද කරලා තියෙනවා. ඔබගේ දරුවන් දුන්නා වූ දීමනා ගැන ස්තුතියි. සමිඳුනි මේ රුපියල් සත ඔබට මොකටද? පියාණනි අපි ඔබ වහන්සේ කෙරේ විශ්වාස කරනවා. ඔබ වහන්සේ උත්කෘෂ්ඨ දෙවියන් වුණත් ඔබ පියාණන් වහන්සේ ලෙස දරුවන් සමග කටයුතු කරන එක ගැන සභාවේ උන්නතිය උදෙසා මුළු හදවතින් මහෝත්තම දෙවියනි දෙන්නට දුන්න හදවත ගැන අපි ඔබට ස්තුතියි කියනවා. අපේ හුස්ම පවා අයිති ඔබටයි. දෙවියනි මේ අද්දිනේ නිම වෙන විට ඔබ කවුද කියා යාන්තමින් හරි තේරුම් ගන්නට මට ඔබ වහන්සේ උපකාර කළ මැනව. ඔබගේ දරුවන්ටත් එසේමය. අද දවසට ඔබ වහන්සේගේ කරුණාව ආශිර්වාදයේ මහෝත්තම දෙවියන් ලැබුව මැනව. මම යාඥා කරනවා ඉදිරියේ හෙට දවසේ පටන් නැවත විභාගවලට මුහුණ දෙන දරුවන් ශක්තිමත් කරන්න, ධෛර්යමත් කරන්න. පියාණනි වුන් පසුගියදා ලිව්වා වූ ඒ විද්‍යා පත්‍රය නිසා අධෛර්යමත් වෙලා ඉන්නවද? නැවත ශක්තිමත් කරන්න. ඔබ ජය දෙන බව විශ්වාස කරන්නට. පියාණනි හැම කාරණයක් ඔබගේ පාදපාමුලට ගෙනෙන අතර හේමචන්ද සහෝදරයා ගැන ස්තුතිවන්ත වෙනවා. ඔහුව ජීවත් කරවීම ගැන මුළු ගෞරවය මුළු මහිමය ඔබට දෙනවා. හේතුව ඔබයි ඔහුගේ හුස්ම උනේ. ඔහුට හුස්ම ගන්න හුස්ම දුන්නේ ඔබයි. අපි හැම කෙනෙක්ටත් එසේයි සමිඳුනි. ඒ පවුල නිසා ස්තුතිවන්ත වෙන අතර උපන් දින සීකලාව හැම කෙනෙක් ගැන ස්තුතියි. පියනක් දවසේ මින් ඉදිරියට අපේ තිබෙනා වූ සහෝදරත්වයේ තුල අලුතෙන් ආවා වූ අයත් අපිත් එක්ක එකතු වෙලා මහෝත්තම සමිඳුන්ගේ දරුවන් විදියට ප්‍රේමයෙන් අවංකව මුළු හදවතින් කටයුතු කරන්නට ඔබගේ උපකාරය ලැබුව මැනව. පියාණනි දේව මෙහෙ නිමවන විට ඔබ ගැන තියෙන හැඟීම නිම නොවි අපේ වචන තුල පවා ඔබ ගැන සිහි කරමින් දොඩමළු වෙන්නට ඔබ අපට උපකාර කළ මැනව. මෙන්න සියල්ල අපි ඔබට බාර කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමේන්. ආශිර්වාදයේ බාර ගන්න. වචනවල බලයෙන් මේ මුළු මහත් විශ්වය මැව්වා වූ පියාණන් වහන්සේගේ අධික වූ ප්‍රේමයද එය මැවූ තැන පටන් අප උදෙසා ගැලවීම දෙන්නට මෙලවට ආවා වූ වසන්ත කාලයේ අප වෙනුවෙන් ජීවිතේ පූජා කළ පුත්‍රයන් වහන්සේගේ අනුග්‍රහයද සදාකාලයෙන් සදාකාලයට අප සමග රැඳෙන්නා වූ සුද්ධාත්ම දෙවියන් වහන්සේගේ පිහිට උපකාරයේ මඟ පෙන්වීමද අපි හැම කෙනෙක් සමගත් සකල කිතුණු ජනතාව සමගත් වේවා. ආමේන්. අපි ශ්‍රොත්‍රකීය ගායනා කරමු.
කියවනත මේ ඔබ කිරේ බබලවමින් එළිය කිරේ ඔබ වෙත පානෙන් වාරා මගුලා කරුණා ගහරා සාමය